අපි වැඩසටහන පටන් ගන්න කලින් සියලු දෙනාම හඬ නගා සාදුකාරයක් ලබා දෙමු. සාදු සාදු සාදු. 2025 වසරේ අගෝස්තු මාසේ 16 වෙනිදා පින්වත් ප්‍රතාපසිංහ මැතිතුමන් එම මැතිනිය එම දියණිය එකමුතුවෙන් අද දවසේ ඒ රාජගිරියේ ප්‍රතාපසිංහ මහත්මයාගේ සංවිධානයෙන් යුක්තව සිදු කරනු ලබන විශේෂ ධර්ම සාකච්ඡා වැඩසටහන. වැඩසටහන පටන් ගන්න කලින් අපේ ප්‍රතාපසිංහ මැතිතුමන් ඒ වගේම දීපානි නානායක්කාර මැතිණිය ඒ වගේම ආර්යා ප්‍රතාපසිංහ දියණිය ඊටාම ගෞරවයෙන් යුක්තව සිහිපත් කළ යුතු වෙනවා. ඒකට හේතුව තමයි මේ නිරෝධ මග විපස්සනා භාවනා වැඩසටහන් සක්‍රියව ඉදිරියට කරගෙන යන්නට ඒ පිරිස විසින් ලබා දෙන අත්වැල අපරිමිතයි. ඉතින් එක සංදිස්ථානයක් විදිහට තමයි අද දවසේ මේ පින්වත් ඔබ වෙනුවෙන් දහවල් දානමය කටයුත්තක් සංවිධානය කරලා ධර්ම සාකච්ඡාවක් ලෑස්ති කරලා ඒ පින්වත් පිරිස කටයුතු ඉෂ්ට සිද්ධ කරන්නේ. ඉතින් අපි සියලු දෙනාම විශේෂ පුණ්‍යානුමෝදනාවට කලින් ඒ ප්‍රතාපසිංහ මහත්මයාගේත් දීපානි නානායක්කාර මැතිණියගේත් ඒ ආර්යා ප්‍රතාපසිංහ දියණියගේත් සියලුම බලාපොරොත්තු සත් කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා සාර්ථක වේවා සාර්ථක වේවා කියන ඒ ප්‍රාර්ථනාව මුල් කරගෙන අද අපි ධර්ම සාකච්ඡාවේ කටයුතු ආරම්භ කරමු. ත්වන් සරණයි. ප්‍රක්ෂාව අවදි කරගත් කාරුණික පින්වතුනි, අපි ඇත්තටම කල්පනා කරා මේ පළවෙනි පැය එකමාර විතර වගේ කාලේ අපි ධර්ම සාකච්ඡාවක් විදිහට මේක කරගෙන යන්න. ධර්ම සාකච්ඡාවක් කියලා කියන්නේ ඔබේ හිත පිළිබඳව සොයා ගන්නට ලැබෙන අසිරිමත් මොහොත. දැන් අද අපේ වැඩසටහනට අලුතෙන්ම කවුරුත් සම්බන්ධ වෙලා තියෙනවද මෙතන? අලුතෙන්ම මහත්මයා කොහි පැත්තෙන්ද? මහර්ග පියල් මහත්තයාගේ යාළුවෙක්ද? හරි. අපේ ඔක්කොම පරණ සමාජිකයෝ ඉන්නේ, ගැටලුවක් නැහැ. අපි සාකච්ඡාවක් විදිහට ඉස්සරහට මම කරගෙන යන්නම්. එතකොට සක්‍රියව ඔබත් දායක වෙන්න මේකට. ප්‍රතිසිංහ මහත්තයා එහෙම හොඳයි නේද? ධර්ම සාකච්ඡාවක්. මම මෙන්න මෙහෙම සාකච්ඡාව පටන් ගන්නවා. ඔබ සොයන්නේ ධර්මයේද කියලා මම ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මොකක්ද ඔබ ලබලා දෙන උත්තරය? ඔබ සොයන්නේ ධර්මයේද? මේ සත්‍ය ගවේෂණය කරන කෙනෙකුගේ පිළිතුර මොකක්ද වෙන්නේ? දැන් ඔබ කියාවේ අපි සොයන්නේ ධර්මය නේ? ඔබ මෙච්චර කාලයක් ධර්මය හෙව්වා. හැබැයි
ඔබේ උත්තරේ මොකද්ද? හම්බුනේ නැහැ. මම අද ඔබට විශේෂ පණිවිඩයක් දෙන්න සූදානම්. මම අද කියන ඔබට ඔබ ධර්මය හොයන්න එපා. ධර්මය හොයන්න එපා. ඔබ එකක් හොයාගන්න. මම කියලා කියන්නේ කවුද? අන්න ඒකට උත්තරේ හොයාගන්න. මම කියන කෙනා කවුද? කියන්නේ මාව කවුද කියලා හොයාගන්න. පැහැදිලිද මම කියන කාරණාව ඔබට? ධර්මය හොයන්න එපා. ඔබ ධර්මය හොයනවා කියලා මෙච්චර දවසක් සිද්ධ කරලා තියෙන්නේ මනක්කල්පිත සංකල්පිත ධර්මයක් හොයාගෙන ගියා. එච්චරයි කරලා තියෙන්නේ නේ. මම විසින් හොයපු ධර්මයක් නේ ඔබට මුණ ගැහුනේ. මම විසින් හොයපු ධර්මයක්. මම වැඩසටහනට යනවා. මම ධර්ම සාකච්ඡාව අහනවා. මම ධර්මයේ මානසිකාරය කරගන්නවා. මම ධර්ම සාකච්ඡා කරනවා. ඒ කියන්නේ මම මූලික වෙච්ච පසුබිමක ඉඳලා තමයි ඔබ මේ ධහම හොයන්න ගත්තේ. එතකොට අවසානයේදී ඔබ බලාපොරොත්තු වෙනවා ධහම දකින මම තමයි මේ කවදා හරි මේ ධහම දකින්න ඕනේ කියලා ඒකත් ඔබ සංකල්පයක් විදිහට මවා ගන්නවා. පැහැදිලිද? එතකොට ඔබට මෙච්චර දවසක් තිබුණේ මේ වගේ ගමනක් නේ. එතකොට සියල්ල කරන්න ඕනේ මම. සියල්ල කරන්න ඕනේ මම. දැන් ඔබ හරියටම හොයාගත්තොත් මේ මම කියන්නේ කවුද කියලා. ඔබට මේ ප්‍රශ්නේ ලියා ගන්න ලේසිද අමාරුද? මම කියන්නේ කවුද කියලා. දැන් ඔබ තාම දන්නේ නැහැනේ මේ. දැන් ඔය ඔබ මම කියලා කෙනෙක්ව නම් කරනවනේ, හඳුන්ව ගන්නවනේ. මම අද මේ සමස්තය වෙනුවෙන් මේ සාකච්ඡාව කරන්නේ. ඇත්තටම ඔබ ඔය මම කියන කෙනාව දන්නේ නැහැ. ඔබ අඳුරන්නේ. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඔබ අඳුරන්නේ නැහැ. ඔබ අඳුරන්නේ කිසියම් සංකල්පයක්. මම කියලා හදාගත්ත සංකල්පය ඔබ හඳුනනවා. මම කියලා හදාගත්ත සංකල්පය. හරි, දැන් මම කියන්නේ සංකල්පයක් නෙවෙයිද ඔබට? එහෙම නැත්නම් මම කියන්නේ ඔබට යථාර්ථයක්ද මම කියන්නේ සංකල්පයක්ද? දැන් මේ දහම හොයාගෙන යන අය මොකද කියන්නේ? මම තමයි මේ දහම හොයන්නේ. ඒ කියන්නේ මම යථාර්ථයක් බවට පත් වෙලා මේ දහම හොයනවා. ඇත්තටම මම කියන්නේ යථාර්ථයක්ද? නෑ නේ. මම කියන්නේ සංකල්පයක්. කවුරු හදාගත්ත සංකල්පයක්ද? මම විසින්ම හදාගත්ත සංකල්පයක් මම කියන්නේ. එතකොට දැන් මේ ගොඩාක් පිරිස දැන් මේ භාවනා වැඩසටහන් වලට එනවා, ධර්ම සාකච්ඡාවන් වලට එනවා. නම් මම මේක හැමදාම කියන දෙයක්. මේ වැඩසටහන් වලට කොච්චර ආවත් වැඩක් තියනවද? දැන් මෙතන ඉන්නවා සමහරක් අය අවුරුදු 5, 6, 7, 8 ආදී වශයෙන් එනවා. එහෙම එනවා නේ. කෙනෙකුට කියනවා මම මෙච්චර කාලයක් ඉඳලා මම මේ ධර්ම සාකච්ඡාවන් වලට යනවා. මෙච්චර කාලයක් ඉඳන් මම මේ ධර්මයේ හොයනවා. එතකොට මේ ධර්ම සාකච්ඡාවට ආපු වාර ගන්න වැදගත්ද? නෑ. අර පන්තියක 180 පැමිණීම බලනවා වගේ වැඩක් ඒක. නේ? පැමිණුණු වාර ගන්න බලනවා. වාර ගන්න බල්ලි වල අවසාන විභාගයට පෙනී සිටින්න සූදානම් කරනවා. මේ දහම දකින්න බෑ පින්නතුණි. එහෙමනම් මේ වැඩසටහන් දැන් දේශකයන්න් වහන්සේ වැඩසටහන් කරනවා. හිතන්නකෝ වැඩසටහන් 100ක් කරනවා කියලා. ඔබ 100ටම සම්බන්ධ වෙනවා. ඒත් ඔබ දහම දකින්නවද? ඇයි නොදකින්න හේතුව? වැඩසටහන කෙරෙනවා. වැඩසටහන ශ්‍රවණය කරනවා. හැබැයි ඔබ දහම දැකලා නැහැ. ඒකට හේතුව මොකද්ද?
ඔබ ඒ ධර්ම දේශනාවට සවන් දෙන්නේ දැනුම මුල් කරගෙන. ඒ කියන්නේ එතනින් දෙයක් ගන්න බලාගෙන තමයි ඔබ ඒ ධර්ම දේශනාවට ඇහුම්කන් දෙන්නේ. යමක් ගන්න, එකතු කරගන්න, තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. හැබැයි ධර්මය කියලා කියන්නේ හුදෙක්ම දැනුම වෙනුවෙන් ශ්‍රවණය කරන එකක් නෙවෙයි. ඒක ප්‍රත්‍යක්ෂතාවය මුල් කරගෙන තමයි සිද්ධ වෙන්න ඕනේ. නේ? ප්‍රත්‍යක්ෂතාවය. ඒ ප්‍රත්‍යක්ෂතාවය මුල් කරගෙන කිසියම් කෙනෙක් ධර්මය අවබෝධ කරගන්නවා නම් එයා අවබෝධයෙන් යුක්තව තමයි ධර්මය ප්‍රත්‍යක්ෂ කරගන්නේ. දැන් මෙතන ඉන්න පිරිසට පොදුවේ මම මේ කියන්නේ. ඔබට දැනුම තිබුණට ඒ දැනුම කොච්චර තිබුණත් පින්නොතනේ ඔබට මේ ධහම දකින්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. දැනුම තිබුණා කියලා ධහම දකින්න බෑ. එහෙමනම් මේ ඔය පොත්පත් කියවන පිරිස ගත්තයින් පස්සේ ඔය සියලුම දෙනා ධහම දැකපු අය වෙන්න ඕනේ. එහෙම ධහම දකින්න බෑ. මේක තමන්ගේ හදවතත් එක්ක ගලප ගන්න ඕන. තමන් මොන තරාතිරමක හිටියත් තමන්ට මොන බලයක් මොන නිලයක් මොන තලයක් තිබුණත් සත්‍ය ඉදිරියේ ඔබ සියලු දෙනාම එකයි. ජනාධිපතිත් එකයි, හිඟන්නත් එකයි. සත්‍ය ඉදිරියේ. ඒක හොඳට මතක තියාගන්න. මොකද ජනාධිපති වුණා කියලා ඔබට අමුතුවෙන් නිවන් දකින්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමන් එන්න ඕනේ මේ ඒකීය තලයකට. ඒකීය ස්වභාවයකට තමන්ගේ මනසපත් වෙන්න ඕනේ. ඒකීය ස්වභාවයක්. දැන් මුන්න බලන්න දැන් අද මේ භාවනා වැඩසටහනකට අපිට ආරාධනා ලැබුණා. ධර්ම සාකච්ඡාවකට ආරාධනා ලැබුණා. මෙන්න බලන්න මේ අපිට වෙන දේ. අපි හිතා ගන්නවා ගෙදරින් හරි. අද මං ගෙදරින් 7:00ට පිට වෙන්න ඕනේ. මෙන්න බලන්න මේ ඔබට වෙන දේ ඔබ දකින්නවද කියලා මම මේ අහන්නේ. අපි අද 7:00ට ගෙදරින් පිට වෙන්න ඕනේ. මොකද වැඩසටහන පටන් ගන්නවා 8:00ට. දැන් 7:00 කියන ඉර ගහගත්ත වෙලේ ඉඳලා ඔබේ හිතේ ස්වභාවය මට කියන්න. 7:00 කියලා ගහනවා ඉරක්. මා 7:00ට ගෙදරින් යන්න ඕනේ. දැන් මොකද වෙන්නේ? දැන් මැෂින් එක වගේ. නේ? ඇඳුම් ටික මතක් වෙනවා, ඇඳුම් ටික අයන් කරන්න ඕනේ, දත් මදින්න තියෙනවා, මූණ හොද ගන්න තියෙනවා, කොණ්ඩේ පීර ගන්න තියෙනවා, හරියට බස් එකට දුවන්න වෙනවා. දැන් 7:00 ඉර ගැහුවා අපි. 7:00 ඉර කියලා කියන්නේ මොකද්ද? මේ ඔබ මෙතන ඉන්න එක එක තැන්වල යන්න එපා. මට පේනවා එක එක්කෙනා එක එක තැන්වල රස්තියාදු ගහනවා වගේ. මෙතන ඉන්න. මේ ඔබට දේශනා කරන්නේ. මෙතන ඉන්න. යන්න එපා. දැන් ඉර කියන්නේ මොකද්ද? ඉර කියන්නේ මොකද්ද? ඔබ බහිනවා තැනකට. ඉරක් තිබුණේ නැහැ මෙච්චර වෙලා. ගහගත්ත ඉරක්. ඉර ගැහුවා. දැන් ඔබ ගහගත්ත ඉරි තමයි දැන් ඔය තියෙන්නේ. ඉර කියන්නේ මොකද්ද? ඔබ කොටු වුණා. නේ? ඔබ ෆ්‍රේම් එකක් ගහගත්තනේ 7:00 කියලා නේ. 7:00 කියලා ෆ්‍රේම් එකක් ගහගෙන 7:00ට බැස්සේ නැද්ද? දැන් බැස්ස වෙලාවේ ඉඳලා වේගයක්ද තියෙන්නේ? වේගයක් තියෙන්නේ. නේ? 7:00 ඉර ගැහුවේ නැත්තම් මොකෝ තත්ත්වය? 7:00 ඉර ගැහුවේ නැත්තම් මෙතෙන්ට 8:00ට එන්න ඕනේ කියන ඉර තියෙනවද? නැහැ. එතකොට ඔබ ඔය මුළු ජීවිතේම ඔය විදිහ සීමා මායිම් ලකුණු කරගෙන ඒ පෘථග්ජන ස්වභාවයේ ඉන්න කෙනාගේ මනසේ ස්වභාවය හරි වෙනස් පින්නතුනි. එයා උප්පරිම වේගයට එනවා ඒ කාලය තුල. ඒ කියන්නේ යාට එතෙන්ට ඒක ළඟා වෙන්න බැරි වුණොත් එයා ලොකු ප්‍රෙෂර් එකකට එනවා. හරි චිත්ත පීඩ. අනේ මට මේක කරගන්න බැරි වුණානේ. ඒ කියන්නේ මහා පරාජිත හැඟීමක් එනවා. නේ? තමා විසින්ම තමාව කොටු කර ගැනීමේ ආනිසංස.
සරලයි නේද? ඔබ ඔබට හිතුණාද ඔය හතාමාර ඉර ගහ ගන්න කලින්? දැන් ඔබ දැක්කේ ඔරලෝසුව වෙනම, ගමන වෙනම, මෙහි එන එක වෙනම, ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන එක වෙනම. ඒ වුණාට ඔය හතාමාර ඉර ගැව්වේ කොහෙද ඔබ? හිතේ. හිතේ වැඩිච්ච හතාමාර ඉර ඔබ දකින්න ඕනේ. එහෙම නැත්තම් ඔබට කොච්චර දහම මම ඒකයි කිව්වේ ඔබ මේ දහම හොයන්න එපා. දැන් ධර්ම සාකච්ඡාව අහන්න මෙහෙන එකට වැඩිය ඵලදායි හිතේ හතහමාරට වැඩිච්ච ඉර දැක්කන. හරිද? හතහමාරට වැඩිච්ච ඉර දැක්කනම් හිතේ ඒක ඵලදායි. ඔබ දකින්නේ ඒක. ඔබ ඒක ස්කිප් කරනවා. මෙතන දහමක් නෑනේ මේ මොකද්ද මේ? මේක දහමක් නෑනේ. ඉතින් ඒක අර ඔබ අර දුකක් තමයි. මේ දුකම ඔබ සන්තෝෂයක් බවට අරගෙන දුකම සැපක් බවට පත් කරගෙන දුකම ආස්වාදයක් බවට පත් කරගෙන ඔහේ යන්නම් වාලේ යනවා. ඒතර ඔය වැඩේ උතනින් පටන් ගන්න. ඉන්න තැනින් පටන් ගන්න. ඉන්න තැනින්. පැහැදිලිද මම මේ කියන දේ? ඔබ තමා පින්නතුනි මේ ඔබව කොටු කරගෙන තියෙන්නේ. ඔබ ස්වභාවයෙන්ම අකාලික කෙනෙක්. ඔබ ස්වභාවයෙන්ම අකාලිකයි. හැබැයි ඔබ විසින්ම කාලයකට බහිනවා. කාලයකට බහිනවා. ඔබ විසින්ම ඔබ කොටස් කරගන්නවා. මම මෙන්න මෙහෙම ඉන්න ඕනේ. මම මේක මෙන්න මෙහෙම කියන්න ඕනේ. ඒ කියන්නේ ඔබ සිතුම් පැතුම් රාශියක් එක්ක ඔබ කිසියම් පුද්ගලයෙක් විදිහට දෘෂ්ටිගතව වාසය කරනවා. දැන් මේ හදන්නේ අර ඔබේ හිතේ තියෙනවා කිසියම් කොටු වෙච්ච ස්වභාවයක්. දෘෂ්ටිගත වෙච්ච ස්වභාවයක් තියෙනවා හිතේ. අන්නේ ස්වභාවයෙන් ඉඳලා ඔබට කවදාවත් මේ ධහම ස්පර්ශ කරන්න බෑ. ධහම ස්පර්ශ කරනවා කියලා කියන්නේ තමාට තමාව ස්පර්ශ කරගන්න බෑ. ධහම දකිනවා කියලා කියන්නේ පින්නතුනි ඔබට ඔබව මුණ ගැහෙන මොහොත. වෙන දෙයක් නෑ. ඔබට ඔබව මුණ ගැහෙනවා. කිසියම් දවසක. හරිද? ඔබට ඔබව මුණ ගැහෙනවා. ඒ මුණ ගැහෙන ස්වභාවය මනස තුල ගොඩ නැගෙන්න ඕනේ. මනස තුල. දැන් මේ කාරණා මෙහෙම දේශනා කරගෙන යනකොට ඔබට මොකක්ද මේ ධහම හොයා ගැනීම සම්බන්ධයෙන් සිහියට නැගෙන්නේ? ඔබ කොතනින් පටන් ගන්න ඕනේ කියලාද හිතෙන්නේ? ධහම අවබෝධ කරගත්තේ නැති අය විශේෂයෙන් ඔබ කොතනින්ද? මොකද්ද ඔබට වැරදිලා තියෙන තැන? මොකද්ද ඔබේ අදහස? අපේ ජසින්ත නෝනා පෞගේ සතිය බණ ඇහුවද? මොකද්ද හොයන්නේ? හොයන්න දෙයක් තියෙනවා. මම කවුද කියලා හොයාගන්න. ඒක තමයි වැදගත්ම දේ. අපි හොයන්නේ ධර්ම කරුණු. අපි ධර්ම කරුණු තමයි මේ විකන්න හදන්නේ, හපන්න හදන්නේ. මම කවුද කියලා හොයාගන්න. මම කවුද කියන එක හරියටම ඔබ හොයාගත්තා නම් මොකද මම කවුද කියන දේ දේශනා කරන්න පුළුවන් මම කවුද කියන දේ ප්‍රත්‍යක්ෂ කරගත්ත කෙනෙකුට විතරයි. මම කවුද කියන දැනුම දීච්ච කෙනෙකුට ඒ දේශනාව කරන්න බෑ. එයා දෙන්නේ බොහොම තියරි ටිකක් දෙනවා. මේ මම කියන්නේ මෙන්න මේකයි. නාම රූප වලින් හැදිලා තියෙන්නේ. එයා නිකන් අර මතු පිටින් නිකන් පොඩි පික්චර් එකක් පෙන්නනවා. හැබැයි ඔබට දහම් මුණ ගැහෙන්නේ නැහැ. මොකද ඒ පික්චර් එකටම තමයි ඔබ යන්න හදන්නේ. ඒතකොට ප්‍රත්‍යක්ෂතාවය කියලා කියන්නේ ඊට වැඩිය සම්පූර්ණ වෙනස් එකක්. සම්පූර්ණ වෙනස් එකක්. සීතල පිළිබඳව ඉගෙන ගන්නවා කියන්නේ සීතල අත්දකින්නවයි කියන්නේ දෙකක්. සීතල පිළිබඳව ඉගෙන ගන්න බෑ ඔබට කවදාවත්. දැන් සීතල ඉගෙන ගන්න බෑනේ. කොහොමද සීතල ඉගෙන ගන්නේ? දැන් සීතල ඉගෙන ගන්න බෑ.
හරි. දැන් කෙනෙක් ඉනවා ඔන්න සීතල ඉගෙනීමේ පන්තිය. සීතල පිළිබඳ ඉගෙනීමේ පන්තිය. දැන් ඔබ යනවා. දැන් ඔබ මේ දහම හොයනවා කියලා කරලා තියෙන ආන් එහෙම වැඩක්. දැන් පොතකුයි පෑනකුයි අරගෙන ගිහිල්ලා ඉවරලා දැන් අර පැත්තේ වයිට් බෝඩ් එකක් තියාගෙන ඕනේ දැන් මේ සීතල ගැන උගන්වනවා. ඒක ඔබට ඉගෙන ගන්න පුළුවන්ද? ඈ? ඒක ඔබ කරලා තියෙන මෙච්චර දවසක් ඒකනේ. සීතල පිළිබඳව තියරියක් දෙනවා. සීතල කියන්නේ මෙන්න මෙහෙමයි මේකේ උෂ්ණත්වය මෙන්න මෙච්චර ප්‍රමාණයකට මේක අඩු වෙන්න ඕනේ. හරිද? සීතල ස්වභාවය තියෙනකොට මෙන්න මේක මෙහෙමයි කියලා එයා මහා ලොකු දැනුමක් ඔබට දෙනවා. දැන් හරිද? දැන් මං අහන්නේ හරිද? කෙනෙකුට හිතෙන්න පුළුවන් හරි කියලා. හැබැයි කිසියම් කෙනෙක් සීතල කියලා දේ ප්‍රත්‍යක්ෂ කරගත්ත දවසට එයාට ආයි සීතල පිළිබඳව උගන්වන්න ඕනේ නැහැ. දැන් එයා පැහැදිලි කරගෙන තියෙන එයා ප්‍රත්‍යක්ෂව අවබෝධ කරනවා මෙන්න සීතල. එයාට දැන් තියෙන හුදු දැනුමක් නෙමෙයි. එයා සීතල ප්‍රත්‍යක්ෂ කරා. ඔබට දැනෙන්න ඕනේ ඒක. ඔබේ ආධ්‍යාත්මයට දැනෙන්න ඕනේ. දැනෙන්න නම් ඔබ සීතල පිළිබඳව ඉගෙනගෙන හරියන්නේ නැහැ. ඔබ කවුද කියලා හොයාගන්න ඕනේ. ඒක ඔබේ ආධ්‍යාත්මය තුල මතුවෙන්න ඕනේ. අන්න තමයි ප්‍රත්‍යක්ෂතාවය කියලා කියන්නේ. දැන් අපි දැන් රස්නේ ගැන කියනවා. රස්නේ ගැන කොච්චර ඔබට කිව්වත් ඔබට රස්නේ දැනෙන්නේ නැහැ නේ. දැන් මම මෙතන රස්නේ ගැන ලොකු ලෙක්චර් එකක් කරනවා පැයක්. ඔබ නිකන් ඔහෙ ඉන්නවා. හැබැයි ගිනි ගොඩක් ළඟට ඔබ ගියා නම් ගිනි පෙනෙල්ලකට අත පිච්චුණා නම් ඕන්න රස්නේ කියන දේ මට මේ ලෙක්චර් දෙදී කියන්න දෙයක් නැහැ. එතකොට අපි හැමතිස්සෙම බලන්න ඕනේ මොකක්ද? ප්‍රත්‍යක්ෂතාවය තුල මේ ධහම අවබෝධ කරගන්න. අපි මෙච්චර දවසක් ගොඩ පීනුවා. පොතේ ලියාගත්තා රයිට්. මෙන්න පූල් එකේ දිග මෙන්න මේක තමයි ස්ටයිල් එක. පීනන ස්ටයිල් එක. මෙන්න මෙහෙම තමයි බහින්න ඕනේ. හැබැයි බහැලා නැහැ. මෙන්න මෙහෙම තමයි අත ගහන්න ඕනේ. මෙන්න මෙහෙම තමයි කකුල් ගහන්න ඕනේ. පොත පිරීලා තියෙන්නේ. හැබැයි වතුරට බහැලා නැහැ. නේ? දැන් මෙතන අපි පොත පැත්තක තියලා ඉවරලා ඔබ වතුරට බස්සනවා. පොතේ තීරියට නෙවෙයි. ඔබට වතුරට බහින්න අවස්ථාව දෙනවා. ඒක තමයි ප්‍රත්‍යක්ෂතාවය කියලා කියන්නේ. ඒතර ගොඩාක් දෙනෙක් ගඟ ළඟට ඇවිල්ලා එහෙම නැත්නම් පීනුම් තටාකේ ළඟට ඇවිල්ලා ඉවර වෙලා පොත දිගේ අර ගන්නවා. පොත දිගේ අරගෙන බලනවා පොතේ විදිහටද මේ බහින්න කියන්නේ. නෑනේ පොතේ විදිහට නෙමෙයි මේ බහින්න කියන්නේ වෙන විදිහකට බස්සවන්න හදන්නේ. දැන් ඔබට පොත සිද්ධ වෙයි. පොතද දේශනාවද අවසානයේදී ඔබ දන්නේ නැහැ ඔබේ හුස්ම ටික යනකන්නේ පොතද දේශනාවද කියලා හොයාගන්න බැරුවම හුස්ම ගිහිල්ලා මැරෙනවා. එහෙම නෙමෙයි. තමන්ගේ හදවතට ඉඩ දෙන්න. ඉඩ දීලා මේ වැඩේ ප්‍රායෝගිකව කරන්න. මොකද ඔබ සසරේ දැනුම එකතු කරපු කෙනෙක්, පොත් පුරවපු කෙනෙක්, මනස පුරවපු කෙනෙක්. ප්‍රත්‍යක්ෂතාවය තුල සිද්ධ වෙන්න පින්නතුනි පිර වෙන එක නෙමෙයි අස් වෙන එක. මෙතන නිදහස් වෙලා යනවා මෙතන. මනස නිදහස් වෙලා යනවා ප්‍රත්‍යක්ෂතාවය තුල. දැන් බලන්න දැන් සීතල කියන දේ ප්‍රත්‍යක්ෂ කරගත්ත මිනිස්සෙකුට හිතට තියෙන්නේ බරක්ද සහැල්ලුවක්ද? සහැල්ලුවක් ඇයි? එයාටයි මේක මේ දැනුමක් විදියට ගන්න ඕන කමක් නැහෙනේ. නේ? එයා ප්‍රත්‍යක්ෂ කරගෙන ඉවරයි. එයාට පොත් පාඩම් කරන්න ඕනේද? එයාට මතක තියාගන්න ඕනේද? නෑ. එයාගේ මනස යා නිදහස් වුණා. ප්‍රත්‍යක්ෂතාවය තුල තියෙන සැහැල්ලුවක්. දැනුම තුල තියෙන්නේ බරක්. ඉතින් පෘථග්ජන සත්‍යය ස්වභාවයෙන්ම බර ඇදගෙන යන්න කැමති සත්වෙයි. ඉතින් එයා දැනුමත් බරක් විදිහට අරගෙන යන්න ලෑස්ති. ඔබේ දැනුම කිසියම් දවසක පින්නතුනි මරණයටපත් වෙන්න ඕනේ. දැනුම
ඒ දැනුම මරණයට පත්වන දවසේදී තමයි ඔබ නිර්වාණ කියන මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්නේ. එතකන් ඔබට මේ නිවන මුණ ගැහෙන්නේ නැහැ. දැන් දහම හොයාගෙන යනවා කියනවල ඔබ මොනවද මේ හොයාගෙන යන්නේ? දැනුමනේ. අපේ මෙතන ඇතිනේ භාවනා වැඩසටහන් වලට ගිය පින්නතුන් ඇතිනේ අපේ නේ. පොත් ලියවපු අය ඇතිනේ. කරුණු පාඩම් කරපු අය ඇතිනේ නේ. පාඩම් කරපු අය ඇතිනේ. හැබැයි ඉතින් එහෙම පාඩම් කරලා මේ ධහම දකින්න බෑ. මොකද මමත් මේ ධහම දකින්න කලින් මමත් ওই විදියට ඔය පොත්පත් කියවුවා. හැබැයි ඉතින් කියවගෙන යනකොට මටම තේරිච්ච දෙයක් තමයි අපිට දැනුම තිබුණට අපි නිවිලා නැහැනේ කියලා තේරෙන්න ගත්තා. දැනුම තියෙනවා. දැනුම තිබුණට මේ පිච්චෙන ස්වභාවයක් තියෙනවනේ මේකේ. හිතේ පිච්චෙන ගතියක් තියෙනවනේ. කොච්චර මේ දැනුම ගත්තත් පිච්චෙන එක නැවතිලා නැහැනේ. එතකොට මේ පිච්චෙන එකෙන් නිදහස් වෙන්න ඕනකම තියෙන්නේ. දැනුම එකතු කරගත්තා කියලා පිච්චෙන එක නවතින්නේ නැහැ. ඒ පිච්චෙන එකෙන් නිදහස් වෙන්න ඕනේ. පිච්චෙන එකෙන්. බරක්. දැනුම වැඩි වෙනවා කියන්නේ බරක්. එතකොට මේක මේ බොහොම සැහැල්ලුවෙන් මේ ගමන යන්න ඕන ඉස්සරහට. බොහොම සැහැල්ලුවෙන්. මේ බරෙන් යන්න ඕන ගමනක් නෙවෙයි මේක. ආර්ය ශ්‍රාවකයා කියලා කියන්නේ මේ ධර්මයේ සොයාගෙන යන පුද්ගලයා කියලා කියන්නේ බොහොම සැහැල්ලුවෙන් මේක හොයාගෙන යන්න ඕනේ. මොකද මේ කලබලයට හොයාගන්න බෑ. මම කියන කෙනාව කලබලෙන් හොයාගන්න බෑ. මොකද මම කියන කෙනාව කලබලෙන් හොයාගන්න බැරි මම කියන කෙනා වරින් වර වෙස්මාරු කරනවා. දැන් බලන්න ඔබ කැමති නේද එක එක අවස්ථාවන් වලදී එක එක විදිහට පෙනී සිටින්න. සමහරක් වෙලාවලට ඔබ ළඟ තියෙන ආදරණීය චරිත. සමහරක් වෙලාවන් වලදී ඔබ ළඟ තියෙනවා ලෙන්ගතු චරිත. සමහරක් තැන් වලදී ඔබ ළඟ තියෙනවා කරුණාවන්ත චරිත. නිකන් ආවේගශීලී චරිත. පරාජිත චරිත. නේ? මේ වෙනස් වෙනවා. මොකද වෙනස් වෙන්නේ? පියල් මහත්තයා. මේ වෙනස් වෙවි මේ චරිතයක් නෑ උතන. නේ? චරිතයක් නෑ. මේ ඔබ වෙනස් වෙනවා. වෙනස් වෙවි මේ ඉස්සරහට මේ ඇදෙනවා. ඒ වෙනස් වෙන ස්වභාවය දකින්න. ඒ වෙනස් වෙන ස්වභාවය දකින්නවා කියලා කියන්නේ මොකද්ද? තමා පිළිබඳව ගවේෂණය. ඒක තමයි ආත්ම ගවේෂණය. දැන් ඔබ හොඳට කල්පනා කරලා බලන්න ඔබගේ මනසේ ස්වභාවය බලන්න හැමතිස්සෙම. මේ වෙන මොකුත් බලන්න එපා. මේ මනසේ ස්වභාවය බලන්න මේක මේ මොන විදිහටද මේ කිසියම් දෙයක් සමග ගනුදෙනුව තියාගෙන ඉන්නේ. දැන් උඩ දැන් මේ දේශනාව කරගෙන යනකොට උන දැන් මෙතන දැන් හිතනවනේ උන දැන් මේ මම පිළිබඳව උන දැන් මේ හොයන්න ඕනේ කියලා දැන් මේ දේශනාව තුල පැහැදිලි කරනවානේ. ඔන්න දැන් කෙනෙකුට එන ලොකු දෘෂ්ටියක් තමයි මමෙක් ඉන්නවද? ඕන කෙනෙකුගේ ඔළුව වටේ දැන් කැරගෙනවා. මමෙක් ඉන්නවද? දැන් මේ මම හොයාගන්න කියනවනේ දැන්. මම හොයාගන්න කියන තැන මමෙක් පණව ගන්නවා. ඔන්න වටේ කැරගෙනවා. තව කෙනෙක් හිතන්න පුළුවන් ඔව් ඉතින් මම කියලා කෙනෙක් නැහැනේ. ඔන්න එයාගේ වටේ තව එකක් කැරගෙනවා. පැහැදිලි මම කියන දේ. මමෙක් ඇත කියන සංකල්පයට එක්කෙනෙක් බහිනවා අනිත් එක්කෙනා මමෙක් නැත කියන සංකල්පයට බහිනවා. දැන් දෙන්නගේ ඔලු දෙක වටේ දෘෂ්ටි දෙකක් කැරගෙනවා. දැන් මේ කතා කරන්නේ මොන දෘෂ්ටිය ගැනද? මමෙක් ඉන්නවා කියන දෘෂ්ටිය පිළිබඳවද? එහෙම නැත්නම් මමෙක් නැහැ කියන දෘෂ්ටිය පිළිබඳවද? නෑ දැන් කණ්ඩායම් දෙකක් ඇතිනේ මෙතන. මමෙක් ඉන්නවා කියන දෘෂ්ටි ඉන්න අයත් ඉන්නවා. මමෙක් නැහැ කියන දෘෂ්ටි ඉන්න අයත් ඉන්නවා. දැන් ওই දෘෂ්ටි දෙකට ඔබ බැහැගෙන
මේ බණ අහන්න ගියොත් ඔබට වෙන දේ මොකක්ද? දෘෂ්ටි දෙකක් නැහැ නේ, එක දෘෂ්ටියයිද තියෙන්නේ? එකක්වත් නෑ. අන්න හරි. එතකොට මෙතන මමෙක් ඇතද මමෙක් නැතද කියන එක නෙමෙයි ඔබට තියෙන්න ඕනේ ප්‍රශ්නේ. ඔබ තේරුම් ගන්න ඕනේ ඔබට දුකක් තියෙනවද? මමත්වයෙන් නිදහස් වෙන්න නෙමෙයි ඔබ උත්සාහ කරන්න ඕනේ. මොකද හේතුව ඔබ මමත්වයෙන් නිදහස් වෙන්න දන්නේ නැහැ. මමත්වයෙන් නිදහස් වෙන්න නෙමෙයි ඔබ උත්සාහවත් වෙන්න ඕනේ දුකෙන් නිදහස් වෙන්න. දුක හැමතිස්සෙම පැනවෙන්නේ හිතේ. දුකෙන් නිදහස් වෙනවා කියලා කියන්නේ පින්නතුනි කෙනෙක් හිතෙන් නිදහස් වෙනවා කියන එක. හරිද? අපි කරන්නේ මහා ලොකු දෙයක් මවාගෙන ඔන්න දැන් අපි දැන් ඉගෙන ගන්නවා ඕන්න දැන් සක්කාය දිට්ඨිය. ඊළඟට විචිකිච්ඡා. මේ ඔබට වෙන දේ සීලබ්බත පරාමාස ඕන දැන් සක්කාය දිට්ඨිය පිළිබඳව ලොකු විස්තරයක් තියෙනවා. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මෙන්න මේ මේ ඔබට වෙච්ච දේ. තා ඉස්සරහට ඒ දේ සිද්ධ නොවෙන්න තමයි මේ දේශනාව කරන්නේ. ඕන විචිකිච්ඡාව. මෙන්න විචිකිච්ඡාව පිළිබඳව ඔබට හසල දැනුමක් තියෙනවා. ඊළඟට සීලබ්බත පරාමාසය. බොහොම පුළුල් දැනුමක් තියෙනවා. හැබැයි ප්‍රශ්න පත්‍රයක් දුන්නොත් එහෙම ඔබට බොහොම ඉහළින් ලකුණුත් හම්බ වෙනවා. මොකද්ද? සක්කාය දිට්ඨිය ගැන ලියන්නත් පුළුවන්, විචිකිච්ඡාව ගැන ලියන්නත් පුළුවන්, සීලබ්බත පරාමාසය ගැන ලියන්නත් පුළුවන්. හැබැයි තමන්ගේ හිත දැක්කනම් ඔබට ඔය සක්කාය දිට්ඨිය කියන දේ බාහිරින් ඉගෙන ගන්න ඕන කමක් ලැබෙන්නේ නැහැ. විචිකිච්ඡාව කියන දේ බාහිරින් ඉගෙන ගන්න ඕන කමක් ලැබෙන්නේ නැහැ. සීලබ්බත පරාමාසය කියන දේ බාහිරින් ඉගෙන ගන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මොකද මේ සියලුම කාරණා ප්‍රකට වෙන්නේ එකම තැනක. හිත තුල ප්‍රකට වෙනවා. ඒ ප්‍රකට වෙන හිත දැක්කනම් හරිද? ප්‍රකට වෙන හිත දැක්කනම් ඔබට සීලබ්බත පරාමාසය, විචිකිච්ඡාව, සක්කාය දිට්ඨිය කියන දේ ඔය ඉන්නාසනේ ඉඳලා ප්‍රහාණය කරන්න පුළුවන්. ඒකයි මෙතන තියෙන වෙනස. දැන් ඔබට තේරිලාද තියෙන්නේ ඔබේ අඩුව? අඩුව තේරිලාද තියෙන්නේ? අඩුව හඳුනගෙනද තියෙන්නේ? අඩුව හඳුනගෙනද තියෙන්නේ? ඇයි වුණ මේ දහම තාම මේ දුරස් වෙලා තියෙන්නේ? කල්යාණි නෝන නිවන ළඟ තියෙන්නේ, නිවන ඔබ ළඟ තියෙන්නේ. ඔබ නිවන මතු කරගන්න දන්නේ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔබ දුවනවා නිවන පස්සේ දුවනවා. හැබැයි දිව්වට වැඩක් නැහැ. ඇයි නිවන ළඟ තියාගෙන ඔබ දුවනවා. නේ? හරියට පනාව කොණ්ඩේ ගහගෙන පනාව හොයනවා වගේ වැඩක් ඔය කරන්නේ. මේ හරියට මේ උණු අත ගෑවනම් ඔය පනාව අහුවෙනවා. ආල පහලට බැන බැන පනාව හොයනවා. නැද්ද? එහෙම වෙලා නැද්ද? වෙලා තියෙනවනේ නේ. තමන්ගේ පනාව කොණ්ඩේ ගහගෙන පනාව හොයනවා. ඉතින් නිවනත් ඔබ එහෙම තමයි මේ හොයලා තියෙන්නේ. නිවන ඔබ ළඟ. ඔබ බාහිරේ නිවන පනව ගන්නවා. පනවගෙන නිවන පස්සේ දුවනවා. හැබැයි නිවන තමයි ළඟ. ඉතින් පරාදයිනේ ඔබ විභාගේ ෆේල්. මොකද කරන්න වෙන්නේ ඉතින් දැන්? දැන් දුවලා හරියනවද? දුවලා හරියන්නේ නැහැ. එහෙනම් මේ කියන්නේ මොකද්ද? පොඩ්ඩක් නතර වෙලා කල්පනා කරලා බලහල්ලා. දුවන්න එපා. ඔහොම දිව්වට හම්බ වෙන්නේ නැහැ. හරිද? දුවනවා කියලා කියන්නේ මොකද? දුවනවා කියලා කියන්නේ මොකද්ද? මනසේ වේගය වැඩි. දුවනවා කියන්නේ මනසේ වේගය වැඩි. මනසේ වේගය වැඩි කියලා කියන්නේ ඔබ කොටු වෙච්ච ප්‍රමාණය වැඩි. ඔබ විසින්ම ඔබව කොටස් කරගන්න ප්‍රමාණය වැඩි. වර්ග කරන ප්‍රමාණය වැඩි. වටිනාකම් පනවන ප්‍රමාණය වැඩි. බෙදන ප්‍රමාණය වැඩි.
උපරිම වේගයට දැන් ඔබ යනවනේ. මනසේ වේගය බලන්න. ඒ කියන්නේ ඔබ කාලයට හසු වෙලා දැන් තියෙන්නේ. අතීතයට හසු වුණා, වර්තමානයට හසු වුණා, අනාගතයට හසු වුණා. දැන් ආයේ නිදහසක් නැහැ. දැන් නිදහසක් නැහැ. හරි. දැන් නිදහසක් නැහැනේ. කාලයට හසු වෙලා තියෙන්නේ. අතීත, අනාගත, වර්තමාන. ස්වභාවය මොකද්ද වෙන්නේ? දැන් මේ දේශනා කරන්නේ මොකද්ද? කාලයට හසු වෙච්ච දහමක් නෙමෙයි, අකාලිකයි. 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 ඒ කියන්නේ මොකද්ද? ඔබ මේ මොහොතේ පිහිටන්නේ නැහැ. මේ මොහොතේ පිහිටන්නේ නැහැ කියලා කියන්නේ ඔබ අතීතයේ ගොදුරක් බවට පත් වෙන්නෙත් නැහැ. අනාගතයේ ගොදුරක් බවට පත් වෙන්නෙත් නැහැ. ඔන්න බලන්න තමන්ගේ අර රාමුවෙන් වෙනස් වෙන විදිය. රාමුව ඉක්මවා යන ස්වභාවය. පැහැදිලිද මම මේ කියන දේ? රාමුවෙන් නිදහස් වෙනවා එයා. මේ වෙලාවේ ඔබට පුළුවන් පින්නතුනේ ඔය රාමුවෙන් නිදහස් වෙන්න. මේ වෙලාවෙම රාමුවෙන් නිදහස් වෙන්න පුළුවන්. පැහැදිලිද? තමන් විසින් පනවාගත්ත තැනක පිහිටනවා. තමන් තමා විසින් පනවාගත්ත තැනක පිහිටනවා. පිහිටනවා කියලා කියන්නේ මොකක්ද? ඔබට වෙහසක් අල්ල ගන්නවා, දෘෂ්ටි කර ගන්නවා, උපාදානය කර ගන්නවා. හරිද? දුක අල්ලගෙන නෙවෙයි. ඔබ අල්ලගන්නේ සැපයි කියලා අල්ලගන්නේ. සැපයි කියලා අල්ලගෙන තියෙන්නේ දුකක්. ඒකයි උතන තියෙන ප්‍රශ්නේ. දුක අල්ලගන්නේ නැහැනේ කවුරුත්. හිතාමතා දුක අල්ලගන්නේ නැහැ කවුරුත්. ඔබ සැපයට රැවටෙනවා. සැපයට රැවටිලා ඔබ සැපය අල්ල ගන්නවා. සැපය අල්ල ගන්නවා කියලා කියන්නේ ඔබ අල්ලගෙන තියෙන්නෙම දුකක්. මෙතන ඉන්න කිසිම කෙනෙක් දුක අල්ලන්න සූදානම් නැහැ. ඒක මම දන්නවා. කිසිම කෙනෙක් දුක් විඳින්න කැමති නැහැනේ. දුක අල්ලන්නේ නැහැ ඔබ. ඔබ දුක ප්‍රතික්ෂේප කරනවා. දුක එපා අපිට ඕනේ සැප කියන තැනට තමයි ඔබ එන්නේ. හැබැයි ඔබට සැපේ හරියට අඳුනගන්න බැරි වෙච්ච නිසා ඔබට අවසානයේදී ලැබෙන්නේ මොකද්ද? ඔබ අත්විඳින්නේ මොකද්ද? දුකක්. ඒකත් ලොකු දෙයක්. චසින්තනෝන ඔබට තේරෙනවා නම් ඔබ මේ හොයලා තියෙන්නේ අවසානයේදී දැනට හරි තේරෙනවා නම් මම මේ හොයලා තියෙන්නේ මම මේ පිටිපස්සේ දුවගෙන ගිහිල්ලා තියෙන්නේ ආස්වාදයක් පස්සේ දුවගෙන ගියාට මට ඉතුරු වුණේ දුකක් කියලා අන්න ඔබේ අවදිවීම අන්න ඔබේ පිපිදීම අන්න එතනින් තමයි ඔබ ආධ්‍යාත්මිකව මේ ඥාන දර්ශනය තමා තුළ මතු කරන මොහොත කියලා කියන්නේ. පැහැදිලිද? ඒ නිසා මේ ධර්ම සාකච්ඡාවේ වෙලාවේ බොහොම සැහැල්ලුවෙන් ඉන්න ඔබ. බොහොම සැහැල්ලුවෙන් ඉඳගෙන තමන්ගේ ප්‍රශ්නේ මේ වෙලාවේ විසඳ ගන්න. ඔය ඉන්න ආසනේ විසඳ ගන්න. ඉන්න ආසනේ. බොහොම සැහැල්ලුවෙන් ඉන්න. අර සකුණෝවිය පබ්බජ්ජා කියලා කියන ආකාශයට පියාසර කරලා ගිය කුරුල්ලෙක් වගේ. නේ? ඔබේ මනස සම්පූර්ණ නිදහස් කරන්න මේ වෙලාවේ. සම්පූර්ණයෙන්ම නිදහස් කරන්න. සම්පූර්ණයෙන්ම නිදහස් කරන්න. දැන් බලන්න මෙතන ආගමිකයෙක් විදිහට ඔබ ඇවිල්ලා ඉන්නව නම් වැඩක් නැහැ නේ පින්නතුනේ. මම බෞද්ධ කියන ලේබල් එක ගහගෙන ඔබ මෙතෙන්ට ඇවිල්ලා ඉන්නව නම් වැඩක් නැහැ. නේ? ඔබේ නිලය ඔළුවේ තියාගෙන බලය ඔළුවේ තියාගෙන වටිනාකම් ටික පෝසත්කම් ටික ඉඩකඩම් ටික යාන වාහන ටික ඔක්කොමත් එක්කනම් ඔබ මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඔබ මෙතෙන්ට එන්න අවශ්‍යතාවයක් නැහැ. අපි මෙතෙන්ට එන්න ඕනේ බොහොම සැහැල්ලුවෙන්. ඔබට මේ දේශනා කරන්නේ සැහැල්ලුව පිළිබඳව. සැනසීම පිළිබඳව. નિરાයාසය පිළිබඳව. එතකොට નિરાයාසය පිළිබඳව ඔබ අවබෝධ කරගන්නේ සැහැල්ලුව පිළිබඳව ඔබ අවබෝධ කරගන්නේ ඒ ස්වභාවය ඔබේ මනසේ ගොඩ නැගුණොත් විතරයිනේ. එහෙම නැත්නම් ඔබට මම මේ කියන දේ නිකන් ප්‍රහෙලිකාව වගේ නේ? අnder දෙමළ වගේ. ආපෝ මේ මොනවද කියන්නේ? අපිට තේරෙන්නේ නැහැ. මේක තේරෙන්නේ නැහැ කොහොමදත් ඔබට. ඒක මම දන්නවා. පුතත්ජන මිනිස්සයාට මේ ධහම තේරෙන්නේ නැහැ. මොකද හේතුව?
පුතජන මිනිස්සයා කැමති ධහමට නෙවෙයි. අධර්මයට. එයාට ඕනේ ඇහැ කන නාසය දිව කය මනස සන්තරපණය කරගෙන මේ ඉස්සරහට යන්න මිසක් එතනින් නිදහස් වෙන්න ඕනේ කියලා ඔබට හිතිලා නැහැ නේ කවදාවත් නේ. කාටද හිතුනේ මං ඇහෙන් නිදහස් වෙන්න ඕනේ කියලා? කාටද හිතුනේ? මම කනෙන් නිදහස් වෙන්න ඕනේ කියලා කාටද හිතුනේ? නේ? ඔබ බලන්නේ යමක් පේන්නේ නැත්තම් කන්නඩි දෙකක් දාගෙන හරි හොඳට බලන්න නේද? යමක් ඇහෙන්නේ නැත්තම් කන ලං කරලා හරි හොඳට අහගන්න නේද? සුවඳ දැනුන් නැත්තම් නාහෙට ගොඩක් ලං කරලා හරි ඒකේ සුවඳ ගන්න නේද ඔබ උත්සාහ කරන්නේ? එකපාරක් කාලා රහ දැනුන් නැත්තම් තව කෑල්ලක් කනව නේද ඔබ? ඒක තමයි මේ පුතජන මිනිස්යාගේ මානසික ස්වභාවය කියලා කියන්නේ. ඒ කියන්නේ විඳගෙන මේ සසර හදන ස්වභාවය යාළඟ තියෙනවා. හැබැයි ප්‍රඥාවන්තයාගේ ස්වභාවය මොකද්ද? ඇහැ අතෑරලා යා දකින්න උත්සාහ කරනවා යමක්. දැන් යාළඟ වේගය අඩුයි. කන අතෑරලා යමක් අහන්න උත්සාහ කරනවා. වේගය අඩුයි. නාසය අතහැරලා ආග්‍රහණය කරන්නට උත්සාහ කරනවා. වේගය අඩුයි. නේ? දිව අතහැරලා යමක් රස කරන්න බලනවා. වේගය අඩුයි. කය අතහැරලා යමක් ස්පර්ශ කරන්න බලනවා. වේගය අඩුයි. මනස අතහැරලා નિરાයාසයෙන් වාසය කරන්න උත්සාහ කරනවා. වේගය අඩුයි. බොහොම සරල දෙයක් තියෙනවා. නේද? ඔය ඉන්න ආසනයේම පින්නතුනේ නිවිල යන්නේ නැද්ද ඔබ? දැන් බලන්න ඔබේ ඇහැ රූපයත් එක්ක ගැටිච්ච හැටි මොකද්ද වෙන්නේ? ගිනි ගන්නවා පිච්චෙනවා. නේ? ආස්වාදේ පැටලෙනව නේද ඔබ? කන ශබ්දයක් එක්ක වැදිච්ච හැටි මොකද වෙන්නේ? ගිනි ගන්නවා. ඒක ගින්නක්. නේ? ලෝභ ගින්න කියලා කියන්නේ උතන. ලෝභ ගින්න, රාග ගින්න. නේ? හැපිච්ච හැටි ද්වේෂ ගින්න. ඇයි මේ සෑම ගින්නක්ම හටගන්නේ? මෝහ ගින්න නිසා. ඔබ අහු වෙනවා, ඔබ රැවටෙනවා. රූපෙට අහු වුණා. ඔබ හිතනවා මං රූපෙට අහු වුණා කියලා නෑ. බාහිර නෙමෙයි පින්නතුනේ රූපේ පැනවෙන්නේ ඔබේ හිත තුලමයි. ඔබටම හසු වුණා. ඔබ රූපයට හසු වුණා නෙමෙයි. ඔබ ශබ්දයට හසු වුණා නෙමෙයි. ඔබට හසු වුණා. ඔබ ගන්ධයට හසු වුණා නෙමෙයි. ඔබට හසු වුණා. ඔබ ස්පර්ශයට හසු වුණා නෙමෙයි. ඔබට හසු වුණා. හරිද? ඔබ හිතට හසු වුණා නෙවෙයි. ඔබට හසු වුණා. තමන්ගේ හිතට දැනෙන දේවල් මේ මොහොතේ ඊටාම සහැල්ලුවෙන් නිදහස් කරලා යවන්න. ඔබට මේ ඝන කය මගේ කියන ආස්වාදය තුල කවදාවත් සැනසෙල්ලක් නැහැ. මේක ඔබට කවදාවත් පින්නතුනි මගේ කියලා පණවන්න බෑ. නේ? දැන් ඔබට පුළුවන් ද ඔය කෙස් ගහක් පණවන්න මේක මගේ කියලා? ඔය නියපොත්තක් පණවන්න පුළුවන් ද ඔබට මගේ කියලා? ඔය දතක් පණවන්න පුළුවන් ද මගේ කියලා? ඔය කිසිම දෙයක් පින්නතුනේ ඔබට මගේ කියලා පණවන්න බෑනේ. එහෙනම් මොකද්ද ඔබ ඔය මගේ කියලා පණවලා තියෙන්නේ? මොකද්ද පණවලා තියෙන්නේ? ඇහුවොත් කියන්නේ මගේ ඇහැ, මගේ කන, මගේ කොණ්ඩේ, මගේ දත, මගේ ඇඳුම නේද? හැබැයි හැමතැනටම මගේ කියලා ඉවරලා ඔබට අර සම්බන්ධ කරන වචනයක් එකතු වෙලා තියෙනවා. හැබැයි මට පෙන්වන්න මගේ කියලා ඔබට පණවන්න පුළුවන් එකම දෙයක් හරි. ඔබේ නම් ඇහැ ඔබේ නම් ඔබට ඕන කරන විදියට ඔය ඇහැ තියෙන්න ඕනි. කන ඔබේ නම් ඔබට ඕන කරන විදියට ඔය කන තියෙන්න ඕනි. හැබැයි මේ කිසිම දෙයක් පින්නතුනේ ඔබට ඔබේ වසඟේ තියන්න බෑ. ඒක තමයි මේ වෙනස් වෙන ස්වභාවය කියලා කියන්නේ. වෙනස් වෙන ස්වභාවය කියලා කියන්නේ සැපද දුකද? දුක. වෙනස් වෙන ස්වභාවය කියලා කියන්නේ දුක. එතකොට ඔබ මේ වෙනස් වෙන ස්වභාවය තුලම මේ සත්‍ය දකින්න ඕනේ. මොකද්ද මේ වෙනස් වෙන්නේ? බලන්න දැන් ඔබට තියෙන්නේ වෙනස් වෙවි ආපු සිතක් නෙවෙයිද? ඔබේ කය විතරද ඔය වෙනස් වෙන්නේ? කොණ්ඩේ විතරද ඉදෙන්නේ? දත් විතරද හැලෙන්නේ? හම විතරද රැලි වැටෙන්නේ? නැහැ පින්නතුනි. ඔබේ හිතත් වෙනස් වෙනවා.
ඇයි හිත වෙනස් වෙන්නේ? ඔබ මොහොතින් මොහොත ඔබේ හිත පනවනවා. ආස්වාදයෙන් පැටලෙනවා. පැටලි යන ගමනක් මේ තියෙන පිටුතු. ඒ නිසා හිතෙන් නිදහස් වෙන්න පුළුවන් මොහොතක් මේක. හිත නිදහස් කරන්න. හිත නිදහස් කරන්න. මේ ධර්මයේ දේශනා කරන්නේ ඔබේ ආධ්‍යාත්මයට. ඒ නිසා පුළුවන් තරම් මේ මොහොතේ විවෘත වෙන්න. බුදු පියාණන් වහන්සේගේ ධර්ම කාය මේ මොහොතට වැඩම කරලා තුන් ලෝකයක් සනසාලන ධර්මයේ දේශනා කරන්නේ. ඒවල මේක බොහෝම අසිරිමත් අවස්ථාවක්. මේ අවස්ථාව තුල ඔබට පුළුවන්කමක් ලැබෙන්නට ඕනේ ඔබෙන් නිදහස් වෙලා යන්න. මේ සසර ගමන කෙලවර කරන්න ඔබට හැකියාවක් ලැබෙන්න ඕනේ. එහෙම අවස්ථාව ඔබ කරා ළඟා වෙන ස්වභාවය තමයි මේ පින්නතුනි මේ ළඟා වෙන්නේ. ඒ නිසා බොහෝම සැහැල්ලුවෙන් ඒ පරිසරය ගොඩනැගෙන්න ඉඩ හරින්න. බොහෝම සැහැල්ලුවෙන්. හිත බොහොම සැහැල්ලු කරගන්න. තමන්ගේ හිතේ මේ වෙලාවේ තියෙන්න පුළුවන් හිතට බරක් ගෙනල්ලා දෙන දෘෂ්ටි. මේ මම කියන ආත්ම සංඥාව තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ. ඔබට ඔබව අතහැර ගන්න බැරි ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. නේද? ඔබට ඔබව අතහැර ගන්න බෑ. ඒ නිසා ඔබ පුළුවන් තරම් උත්සාහවත් වෙන්න ඕනේ ඔබෙන් නිදහස් වෙන්න. ඔබෙන් නිදහස් වෙන්න ඕනේ. පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ තමාගේ සිත තුළ පැනවෙන දෘෂ්ටි සහගත ස්වභාවයන් මුල් කරගෙන තමන්ගෙන් නිදහස් වෙන්නේ. ඒකට විරියක් අවශ්‍ය නැහැ. තමා කියන සංකල්පය තමන් අවබෝධ කරගත්තා නම්, තමා කියන දෘෂ්ටිය තමන් අවබෝධ කරගත්තා නම් තමන්ට පුළුවන් පින්නතුනි තමන්ගෙන් නිදහස් වෙලා යන්න. ඒක බොහොම සැනසෙල්ල වෙන දෙයක්. ඒක හිතලා මතලා කරන්න ඕන දෙයක් නෙවෙයි. ඔබට තියෙන ගැටලුව තමයි මේ මම කියන ආත්මගත දෘෂ්ටිය තමාව වසඟයට පත් කරලා තියෙන බව Taman දන්නේ නැහැ. තමාව වසඟයට පත් කරලා තියෙනවා කියන Taman දන්නේ. ඒකයි හේතුව. පැහැදිලි කරගන්න ඒක තමයි. මේ ඉන්න ආසනේ පැහැදිලි කරගන්න. මෙතන ඔබට ගෙදර ගිහිල්ලා හොයන්න නිවනක් නැහැ පිටුතුනේ. ගෙදර ගිහිල්ලා හොයන්න නිවනක් නැහැ. ගෙදර ගිහිල්ලා අවබෝධ කරන්න නිවනක් නැහැ. මේ දහම දකින්නේ ඔබ මේ වෙලාවේ. ඒක අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. මේ මොහොතේ ඉන්න ආසනේ තමයි ඔබ නිවන් දකින්නේ. නැතුව මරුණෙන් පස්සේ නෙවෙයි. මේ මොහොතේ නිවන් දකින්නේ ඔබ. ඒ නිසා හරියට පැහැදිලි කරගන්න මොකද්ද මේ නිවන කියන දේ, නිවීම කියන දේ. ඔබ දැවෙනවා කියන කාරණාව ප්‍රකට කරගන්න ඉස්සෙල්ලා. මේ දැවෙන ස්වභාවයක් මේ මොහොතේ ඔබේ මනසේ තියෙන බලන්න, හොඳට ලං වෙලා බලන්න. ඔබ දැන් ඔය සුදු ඇඳුමක් ඇඳලා, ලස්සනට කොණ්ඩේ පීරලා, සෙන් පවුඩර් ටික දාගෙන ඔය පුටුවේ ඉඳගෙන හිටියට හොඳට ලං වෙලා බලන්න ඔය හිත දිහා. ඔය හිත කොච්චර පිච්චෙනවද කියලා. කොච්චර රැවටිලාද කියලා බලන්න ඔය හිත දිහා. ඔබ ඒක නොදකින තාක්කල් පින්නතුනි ඔබට මේ ධහම මුණ ගැහෙන්නේ නේ. ඔබ බාහිරින් මේක මෙච්චර දවසක් හෙව්වේ. බාහිරින් ඔබ නිවන හෙව්වා. බාහිරින් හොයලා ඔබට තිත්ත වුණා. හැබැයි ඔබ තුල මේ නිවන හොයන්න පටන් ගත්තා නම් ඔබට ෂණයක් තුල මේ නිවන මුණ ගැහෙනවා. ඔබ ෂණයක් තුල නිවි යනවා. අන්න එතෙන්ටයි ඔබේ මනසපත් වෙන්න ඕනේ. ඉතින් ඒකට මහා ලොකුවට සැලසුම් කරන්න දෙයක් නැහැ. මේ බොහොම සරල දෙයක් මේ දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බොහොම සරල දෙයක්. හිත තේරුම් ගන්න. ඔබට පින්නොතුනි ඔබේ හිත තේරුම් ගන්න බැරි නම් වෙන කාටද ඔබේ හිත තේරුම් ගන්න පුළුවන්? ඔබේ හිතේ නියම ස්වභාවය දන්නේ ඔබ. පැහැදිලිද මම මේ කියන දේ? ඔබේ හිතේ නියම ස්වභාවය දන්නේ ඔබ. හැබැයි පුදුම අවාසනාව කියලා කියන්නේ නියම ස්වභාවය බව ඔබේ සිත ඔබට පැහැදිලි කරන්න පොහසත් නැහැ. අන්න ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඔබ හිතනවා මගේ හිත මේ වෙලාවේ ආස්වාදයක පැටලුණා නම් ආස්වාදයේ නිට්ටයයි සැපයි
ආත්මයි කියලා. ආස්වාදය නිත්‍ය කරගන්නවා, සැපයක් කරගන්නවා, ආත්මයක් කරගන්නවා. එතකොට ඔබට ඔබේ හිත දැක ගන්න බෑනේ පින්නතුනේ. ඔන්න ඕක තමයි මුලාව කියලා කියන්නේ. පුතඥ සත්‍යයේ තියෙන මුලාව. ඒ කියන්නේ මේ කිසියම් කාරණාවක් හිතේ උපදින තැනක් දැක්කනම් ඔබ හිතේ උපදින තැන දැක්කනම් එයා නিত্য සුඛ අත්ත කියන තැන ඉක්මවා යනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තැනත් ඉක්මවා යනවා. නিত্য සුඛ ආත්ම කියන තැනත් ඉක්මවා යනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තැනත් ඉක්මවා යනවා. නිර්වාණය තියෙන්නේ පින්නතුනි නিত্য තුලවත් අනිත්‍ය තුලවත් නෙවෙයි. සැපය තුලවත් දුක තුලවත් නෙවෙයි. ආත්මය තුලවත් අනාත්මය තුලවත් නෙවෙයි. ඔන්න බලන්න නිර්වාණ ධර්මය ඔබට ස්පර්ශ කරන්න පුළුවන්ද? දැන් ඔබ මේ නිර්වාණය කියලා ඉගෙන ගන්නවා ත්‍රිලක්ෂණය. අනිත්‍ය පිළිබඳව ඉගෙන ගන්නවා, දුක පිළිබඳව ඉගෙන ගන්නවා, අනාත්මය පිළිබඳව ඉගෙන ගන්නවා. ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා නিত্য අනිත්‍ය ඉක්මවා යන්න. සැප දුක ඉක්මවා යන්න. ආත්මය අනාත්මය ඉක්මවා යන්න. කෝපින්නතුනි. ඔබට මොකද්ද හසු වෙන්නේ? හසු වෙන තැනක් නැහැ. ත්‍රිලක්ෂණයේ වටේ කරක් ගැහැවුවා කියලා ඔබට මේ ධහම මුණ ගැහෙන්නේ නැහැ. එතකොට බලන්න ඔබේ මනස ස්වභාවයේ තුලම මනස මොකද්ද ගොඩ නැගෙන්නේ? මම කියන ආත්ම දෘෂ්ටියද ගොඩ නැගෙන්නේ? එහෙම නැත්නම් මමත්වයෙන් නිදහස් වීමද? බලන්න ඔබ ඔය ඉන්න ආසනයේම දී වෙලා යන්නේ නැද්ද කියලා පින්නතුනේ. ඈ දැන් බලන්න ඔබේ ඝනකය පැත්තකින් තියන්නකො. ඔබේ මනස මේ වෙලාවේ කොච්චර බරයිද කියලා බලන්න. ගෙදර ප්‍රශ්න ටික ඔළුවේ ඇති. නෝනාගේ ප්‍රශ්න ටික ඔළුවේ ඇති. මහත්තයාගේ ප්‍රශ්න ටික ඔළුවේ ඇති. රැකියාවේ ප්‍රශ්න ටික ඔළුවේ ඇති. හරිද? බලය, නිලය, තානාන්තරේ බලන්න දැන් මේ වෙලාවේ ඔබ මෙතන මේ ලස්සනට පුටුවේ ආසුන් අරගෙන හිටියට හිත කියලා කියන්නේ අපායක් නෙමෙයිද කියලා? ඔබේ හිත අපායක් මේ වෙලාවේ. පුදුම පිච්චිල්ලකින් පිච්චෙන්නේ. නේ? අන්නේ පිච්චිල්ල දකින්න ඕනේ. ඒ පිච්චිල්ල දකින්න ඕනේ. ඒ පිච්චෙනවා කියලා කියන්නේ හොඳ දේවල් වලටත් ඔබ පිච්චෙනවා, නරක දේවල් වලටත් ඔබ පිච්චෙනවා. නරක දේවල් වලට විතරක් නෙවෙයි පිච්චෙන්නේ. හිතන්නකො ඔන්න දැන් ඔබගේ ගෙදරට ඊයේ රටේ ඉඳලා ඔබේ යාළුවෙක් ඇවිල්ලා ඔබට ලොකු තෑගි පාර්සලයක් දුන්නා. හරි වටිනවා. ඔබ කැමතිම තෑගි තමයි ඒකේ තියෙන්නේ. ඔන්න දැන් මේ වෙලාවේ ඔබට ඒ තෑගි පාර්සලේ ඔලුවට ආවොත් ඒත් පිච්චෙනවා පින්නතුනේ ඔබ. ඒත් පිච්චෙනවා. ඇයි? එළීම තුල පිච්චෙනවා. එනේ පිච්චි ස්වභාවයෙන් පෘථග්ජන මිනිසයා කියලා කියන්නේ හැම වෙලාවකදීම පිච්චෙන කෙනෙක්. සැපේට පිච්චෙනවා, දුකටත් පිච්චෙනවා. හැබැයි සැපේට පිච්චෙන බව ඔබ දන්නේ නැහැ. සැපේට පිච්චෙන බව ඔබ දන්නේ නැහැ. ඒකන වාසාවේ පැටලෙන්නේ. නේ? මගේ කියලා පැටලෙන්නේ ඒකනේ. මගේ කියලා ඇලිච්ච තැනම මොකද්ද පින්නතුනේ තියෙන්නේ? සැපද දුකද? දුක. මගේ කියලා ගත්ත තැනම දැන් කසාද බඳින්න කලින් දැන් ඔබ ඔබේ නෝන ගැන දන්නේ නැහෙනි. කසාද බැඳෙන් පස්සේ නේ මගේ උනේ. එතකොට ඉස්සෙල්ලා දේ නෝන ගැන ඔබට ලොකු බරක් තියෙන්නේ දැන්ද? දැන් ඇයි මගේ වුණානේ. මගේ වෙනකන් ඉන්නේ කොහෙද, කරන්නේ මොනවද, අම්මා කවුද, තාත්තා කවුද? ඔබට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබ ඔහේ හිටියානේ. ඇයි මගේ වෙලා තිබුණේ නැහනේ. මගේ වෙච්ච තැන ඉඳලා ප්‍රශ්න වැඩි. හැබැයි ඔබ මගේ කරගන්නේ ප්‍රශ්නයක්ද? නෑ නේද? නෝන මගේ කරගන්නේ ප්‍රශ්නයක් වෙයි කියලා හිතලාද? නේ හැමදාම සැපෙන් සන්තෝෂෙන් ඉන්න නේද? හැබැයි මේ සැපෙන් සන්තෝෂෙන් ඉන්න ගත්ත නෝන තුල ඔබට නොදැනිච්ච, ඔබට නොපෙනිච්ච ප්‍රශ්න ජාලාවක් තියෙනවා කියලා ඔබ දැක්කේ නෑ නේද? මගේ දරුවා වෙච්ච තැන, මගේ ඉඩම වෙච්ච තැන, මගේ නිලය වෙච්ච තැන, මගේ බලය වෙච්ච තැන
හැංගිච්ච යමක් තියනවා කියලා ඔබ දැක්කේ නෑ නේද? ආන්නේ නොදැකීමම තමයි විද්‍යාව කියලා කියන්නේ. නේ? බලන්න මේ කාරණා මේ මොහොතේ විමස ගන්න. මේ දහම නෙවෙයි පින්නොතනේ මේ ඔබට දේශනා කරන්නේ. මේ දහම නෙවෙයි. මේ දේශනා කරන්නේ ඔබට ඔබ පිළිබඳව. ඔබට ඔබ පිළිබඳව. දැන් මේ දේශනාව කරගෙන යනකොට ඔබට ඔබ ඉස්සරහා මොකද්ද ඔබේ නියම ස්වභාවය කියලා මැවෙන්න ඕනේ. හැබැයි මේ මැවෙන ස්වභාවයට ඝනක් තියෙන්න බෑ. ඝන ස්වභාවයක් තියෙන්න බෑ. ඝන ස්වභාවයක් තියෙන්න බෑ. ඝන ස්වභාවයෙන් ඔබ දකින්න එපා ඔබව. මේ ඉන්නේ ගාමිණී. මේ ඉන්නේ සැන්ඩ්‍රා. මේ ඉන්නේ ශීලා. එහෙම දකින්න එපා. එහෙම ස්වභාවයක් නැහැ. ඒ ඇවිල්ලා ඔබ පනවපු ඝනකය. මේ කතා කරන්නේ ඝනකයට නෙමෙයි. මේ කතා කරන්නේ ඔබේ හිතට. ඒක ශක්තියක්. ඒක ශක්ති ධාරාවක්. හරිද? ඒ ශක්ති ධාරාව තමයි මේ ආමන්ත්‍රණය කරන්නේ. එතකොට ඔබ කරා ළඟා වෙන්නේ ශක්තියක්. වචනයක් එන්නේ ඔබට. වචනයක් එන්නේ. වචනයට ඔබ කිසියම් වටිනාකමක් දෙනවා. ඔබ වචනයට කිසියම් වේට් එකක් දෙනවා. වචනයට ඔබ වැලියු එකක් දෙනවා. හැබැයි මේ දේශකයන්න් වහන්සේ තුලින් ඔබට වචන එන්නේ. ඔබට මේ එන්නේ ශක්ති ධාරාවක්. ඒ ශක්ති ධාරාව සහ ඔබේ ශක්ති ධාරාව අවසානයේදී එකක් බවට පරිවර්තනය වෙන්න ඕනේ. මෙතන මේ ගොඩ නැගෙන්නේ විශ්වයේ ඉහළම සංඛ්‍යාතයේ තියෙන ශක්ති ධාරාව. ඉහළම ශක්ති ධාරාව. ඉහළම සංඛ්‍යාතයකින් යන්නේ. ඒ කියන්නේ ෆ්‍රීකවන්සි එක ඊටාම ඉහළයි. දැන් ඔබ මෙහෙම ස්පර්ශ කරාට මේ ශක්ති ධාරාව හසු වෙන්නේ නැහැ. මේක තමයි පෘථග්ජන මිනිස්යාගේ ලෝකීය සීමාව කියලා කියන්නේ. මේ බැලුවට ඔබට අහු වෙන්නේ නැහැ. එතකොට ඔබ මේ ඉන්න ආසනේ වෙනස් කරන්න වෙනවා ඔබට. මේක තමයි මම ඉන්න දෘෂ්ටිය, මේක තමයි මම ඉන්න සංකල්පය. ඒ කියන්නේ ඔබ ඉන්න ආසනය. ඒ කියන්නේ ආසනේ වෙනස් වෙන්න ඕනේ. ආසනේ වෙනස් වෙච්ච හැටි මොකද වෙන්නේ? ඔබේ මේ ලෙවල් එක වෙනස් වෙන එක. එතකොට මේක යන්නේ ඉහළම සංඛ්‍යාතේ. බුද්ධ වචනේ තියෙන ඉහළම සංඛ්‍යාතේ. මේකට වචන නැහැ. මේකට අරුත් නැහැ. මේකට පද නැහැ. මේකට වැකි නැහැ. එතකොට ඔබ එන්න ඕනේ පද ඉවත් වෙච්ච තැනකට, වැකි ඉවත් වෙච්ච තැනකට. නේ? එතකොට එතන පවතින්නේ මොකද්ද? විශ්වීය සංඛ්‍යාතයක්. ඒ සංඛ්‍යාතයත් එක්කම ඕනේ ඔබ අවසානයේදී එකක් බවට පරිවර්තනය වෙන්න. දැන් ඔබ පුද්ගලයා කියන වෙනසෙන් හිටියොත් එහෙම ඔබට විවිධ සංඛ්‍යාත තියෙනවා. දැන් අම්මා කියන දෘෂ්ටියට බැහැගත්තොත් ඔබේ මනසේ තරංගායාමය වෙනස්. මොකද අම්මට ඕන විදියට තමයි ඔබේ ෆ්‍රීකවන්සි ලෙවල් එක වැඩ කරන්නේ. හැබැයි ඔෆිස් එකට ගියාන් පස්සේ ඔබ ඔෆිස් එකේ බොස්. දැන් මොකද වෙන්නේ? දැන් අර ෆ්‍රීකවන්සි ලෙවල් එක නෙවෙයි. දැන් වෙන ෆ්‍රීකවන්සි ලෙවල් එකක්. හරිද? කඩේ මුදලාලි වුණා කියලා හිතන්නකෝ. කඩේ මුදලාලිගේ ෆ්‍රීකවන්සි ලෙවල් එක තව එකක්. එතකොට මේ පුද්ගලයාගේ මනස කියලා කියන්නේ විවිධ අවස්ථාවන් වලදී විවිධ ෆ්‍රීකවන්සි ලෙවල් එකට පත්වන මනසක් දරා ගන්න කෙනෙක්. එතකොට මේ සියලුම ෆ්‍රීකවන්සි ලෙවල් එක තැනකදී අවශ්‍ය වෙලා යනවා. අවශ්‍ය වෙලා යන තැනදී ඔබ මේ විශ්වයේ පවතින ෆ්‍රීකවන්සියත් එක්ක එකතු වෙලා යනවා. ආන්න එක තමයි කෙනෙක් ධර්ම අවබෝධය ලැබෙන මොහොත කියලා කියන්නේ. එයාට යාගේ හිත අතහැරිලා යන මොහොත. එතකොට කිසිම ෆ්‍රීකවන්සි එකක් නැහැ යාගේ. නේ? එතකොට එයා නැවතිලා. එයා තුල වේගයක් නැහැ. වේගයක් නැහැ. එයා ළඟ තියෙන බොහෝම නිවිච්ච ස්වභාවයක්. නිවිච්ච ස්වභාවයක් කියලා කියන්නේ නිවී ගිය ස්වභාවයක්. නිවී ගිය ස්වභාවය. නේද? ඔන්න දැන් ගොඩාක් දේශනා කරගෙන ගියා ප්‍රශ්න ඇති ඔබට. අපි අලුතෙන් අහමු මහත්තයාට ප්‍රශ්න කෝටියක් ඇති. අහන්න මේ වෙලාවේ අපි මේක ධම්සභා මණ්ඩපයක් මේක ප්‍රශ්න තියෙන අය අහන්න මට ප්‍රශ්නෙන් ඉස්සරහට තව සාකච්ඡා කරගෙන යන්න පුළුවන්. මොකද මේක ධර්ම සාකච්ඡාවක් විදිහට පටන් ගත්තේ මැදට යනකොට චුට්ට එක විදර්ශනාවක් බවට පත් වුණා. විදර්ශනාව නැවත මම ධර්ම සාකච්ඡාවක් බවට පරිවර්තනය කරනවා. මොකද මේ සියල්ල සිද්ධ වෙන්නේ විශ්වයේ කැමැත්තට අනුව. මෙතන ඉඳගන්නේ ධර්ම සාකච්ඡාවට. හැබැයි ධර්ම සාකච්ඡාව අවසානයේ මමත් නොදැනුවත්වම දේශකයන්න් වහන්සේ නොදැනුවත්වම විදර්ශනාවක් බවට පත් වුණා. විදර්ශනාව දැන් මම නැවත වතාවක්
ධර්ම සාකච්ඡාවක් විදිහට ගේන්න බලාපොරොත්තු වෙනවා. මොකද්ද ඔබට තියෙන ගැටලුව? අපි චන්ද්‍රලතා නෝනාගෙත් එක්ක හිමීට පස්සේ කතා කරමු. දැන් වතුර ටිකක් බොන්න. හරි. මොනවාද ගැටලු තියෙන්නේ? ආස්වාදයේ තුල තමයි අපි පැටලෙන්නේ. නවතිනව නෙවෙයි පැටලෙනවා. ආස්වාදයේ පැටලෙනවා. ඔව්. මෙහෙමයි. ඔය ඔන්න අපේ ජසින්ත නෝන හොඳ තැනකට එනවා. හරිද? මම හරි ආසයි මේ වගේ අයට. අපි මේ දහම අපි කැටගරයිස් කරන්න හදනවා. මේ ඔන්නේ වැඩේ නවත්තන්න ඕනේ. හරිද? අපි හැමතිස්සෙම බලන්න ඕනේ. දැන් අපි දැන් ඉගෙන ගන්න. දැන් මේ ශක්ති ධාරාවක් කියන්නේ සිටිවිල්ලනේ. දැන් මේ ඔබ බලන්නේ බාහිරේ කතන්දරයක්නේ. ශක්ති ධාරාවක් ඔබ පනවනවා. ඒ ශක්තිය ඔබ බව ඔබ දකින්න ඕනේ. ඔබ බාහිරේ ශක්ති ධාරාව පනවන්න එපා. බාහිරේ සිටිවිල්ල පනවන්න එපා. එතකොට ඔබ ඒකෙන් ඩීවියේට් වෙනවා. ඒ කතන්දරෙන් ඔබ අයින් වෙනවා. එහෙම නෙමෙයි ඔබ ඒකට බහින්න ඕනේ. බැස්සෙන් පස්සේ තමයි ශක්ති ධාරාව තමා තුළ මතුවෙන බව දකින්නේ. සිටිවිල්ලම තමා බවට පත් වෙන බව දකින්නේ. අපි හැමතිස්සෙම මේ බුද්ධ දේශනාව පැත්තකින් තියනවා පින්නොතිනි. බුද්ධ දේශනාව පැත්තකින් තියලා ඉවර වෙලා අපි ඒක මම ඒකයි කියන්නේ මම විදිහට බණ අහනවා. මම විදිහට බණ පිළිබඳව ඒ කියන්නේ ගවේෂණය කරන මමෙක් ඉන්නවා. වැරදිනේ. මාවේ පැයි ගවේෂණය වෙන්න. මාවයි ගවේෂණය වෙන්න ඕනේ. අපි මොකද කරන්නේ? අපි ධහම ගවේෂණය කරනවා. ඉතින් ධහම ගවේෂණය වුණා කියලා ඔබ නිවන් දකින්නේ නැහැ. ඒ කියන්නේ මම ඒකයි කියන්නේ නිවන ඔබ ළඟ තියෙන්නේ. ඔබ ළඟ තියෙන නිවන දිහා බලන්න, බාහිරේ තියෙන නිවන දිහා බලන්න එපා. අපි ඒ ආස්වාදයේ Tamanට ඉස්සෙල්ලා හසු වෙන්න ඕනේ. ආස්වාදයේ මෙහෙමයි. ආස්වාදය Taman දකින්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ හිතේ ස්වභාවය Tamanට දැක ගන්න ශක්තියක් තියෙන්න ඕනේ. ඒකයි මෙතන ප්‍රධාන හේතුව. ශක්තියක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් උදාහරණයක් විදිහට තමන් ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕනේ තමාගේ හිත කොයි වගේද කියලා. තමාගේ හිත කොයි වගේද කියන එක අපිට මේ තියරි එකකින් කියලා දෙන්න බෑ. මොකද එක එක්කෙනාගේ හිතේ ස්වභාවය වෙනස්. එතකොට අපේ හිතේ ස්වභාවය තමයි හැම වෙලාවකදීම මේ මනස හරිද? මනස මේ අපි හදාගත්ත පරිසරයක් ඇසුරු නිසුරු කරගෙන ඉන්නේ. දැන් බලන්න නිකන් සරල විදිහට ගත්තොත් දැන් ජසින්ත නෝනගේ ලෝකේ මොකද්ද කියලා ඇහුවොත් මේ ගැටේ මේ ඉන්න ආසනේ ලෙහා ගන්න. ආයි මේ ගෙදර ගිහිල්ලා මේ ගැන හිතන්න දෙයක් නැහැ. හරිද? ජසින්ත නෝනගේ ලෝකේ මොකද්ද කියලා ඇහුවෙන් පස්සේ ජසින්ත නෝනට මේ වෙලාවේ එකපාරට උත්තරයක් දෙන්න බෑ. ඒ ඇවිල්ලා ජසින්ත නෝනා දන්න ලෝකේ. හැබැයි බොහොම සරලයි. මොකද්ද? ඔබ සියලු දෙනාගේම ලෝකේ මොකද්ද කියලා ඇහුවොත් ඒ ලෝකේට කියන්න පුළුවන් කෙටිම නම තමයි මම. ඔබේ ලෝකයට දෙන්න පුළුවන් කෙටිම නම. හරිද? මම. ඒ කියන්නේ මෙතන 40 දෙනෙක් 50 දෙනෙක් ඉන්නවා නම් ලෝක කීයක් තියෙනවද? 50යි. ඒ කියන්නේ මමංකාරයන් 50ක්. සක්කාය දිට්ඨි 50ක් වෙයි තියෙන්නේ. හරිද? ඒ කියන්නේ මම කියලා ගත්ත ලෝක 50ක් තියෙනවා. ඒ ලෝක 50ේ චීෆ් කවුද? මම. හරිද? ඔබේ ලෝකේ ලොක්කා ඔබ. ලෝකෙට ලොක්කා නේ? ඔබේ ලෝකේ ලොක්කා ඔබ. එතකොට බලන්න ඕනේ දැන් මහා පෘථුවියට ඔබට සීමාවක් පනවන්න පුළුවන් නේ. ඒ කියන්නේ ඒක ගෝලාකාර ස්වභාවයක් තියෙනවා. මෙන්න මේක තමයි මේ අවසාන ලේයර් එක.
ඔබේ ලෝකේ අවසාන ලේයර් එක මොකෙන්ද ඉවර වෙන්නේ? මේක තියෙනවනේ. සීමාවක් තියෙනවනේ. ඔබේ ලෝකේ සීමාව මහා ලොකුට හිතන්න යන්න එපා. වචන දෙකයි උත්තරේට තියෙන්නේ. ද්විත්වය. ද්විත්වය. ඒක තමයි ඔබේ ලෝකේ සීමාව. පැහැදිලිද මම කියන දේ? බලන්න ඔබේ ලෝකේ සීමාව ඔය ද්විත්වයෙන් එහාට යන්නේ නැහෙනි. ඔබ හොඳ කියන අන්තයට යනවා, ඔබ නරක කියන අන්තයට යනවා. එතනින් එහාට ඔබට ගමනක් නැහැ. මොන දේ තිබුණත් ඔය ගෲප් දෙකට ඔබ දාන්නේ. මෙන්න හොඳ, මෙන්න නරක. මෙන්න ලස්සන, මෙන්න අවලස්සන. මෙන්න සැප, මෙන්න දුක. ඔබ මොන්න තරම් හයිරංකාරයෙක් වුණත්, මොන්න තරම් මිලියන කෙනෙක් වුණත් ඔබට තියෙන ඔය අන්ත දෙක විතරයි. ඔබේ ලෝකෙ ඔබ ඇනලයිස් කරගන්න. මේ ලෝකෙ තියෙන්නේ කොහෙද? මෙතන තියෙන්නේ. මේ එළියේ සැප දුක නෑ. ඔන්න ඕකයි ජසින්තන ඕන වෙන්න ඕන වැඩේ. හරිද? ඔබ බාහිර ලෝකයක් පණවන්න එපා. මේ මම කියන කෙනාව දැන් මේ ඔබ මොකද කරන්නේ? ඔබ තුලම ඔබව දිය කරනවා දැන් මේ. අන්නේ වැඩේ ස්ටාර්ට් කරන්න ඕනේ. සැප දුක පැනවිලා තියෙන්නේ බාහිරේ නෙමෙයි. සැප දුක පැනුනේ මා තුල. මගේ හිත තුල. ලාභේ අලාභේ පැනුනේ බාහිරේ නෙවෙයි මා තුල. මගේ හිත තුල. නින්දාව ප්‍රශංසාව පැනුනේ බාහිරේ නෙවෙයි මා තුල. බොහොම සරලයි. හරිද? ඒ කියන්නේ මේ ද්වි ස්වභාවය නිර්මාණය කොහෙද? ද්වි ස්වභාවය කොහෙද නිර්මාණය වෙන්නේ? තමාගේ හිතේ. ද්වි ස්වභාවය නිර්මාණය වෙන්නේ හිතේ. එතන ඒක දැක්කද? ද්වි ස්වභාවය නිර්මාණය වුණේ හිතේ බව දැක්කද? ඒක ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. නිකන් ඔළුව වනන්න බෑ. මොකද ඔබ හිතන්නකෝ ඔබ දැන් නිර්වාණය කියන නිර්වාණයට යන ෆ්ලයිට් එක ඇවිල්ලා තිනවා කියලා හිතන්නකෝ මෙතන. මේ බොරුවට ඔළුව වරන අය අහු වෙනවා එතනදී. නිර්වාණයට යන ෆ්ලයිට් එක ඇවිල්ලා තියෙනවා. දැන් මේ ෆ්ලයිට් එකේ ප්‍රධාන දොරටුව ළඟ කෙනෙක් ඉන්නවා. දැන් ඔබ එනවා. නිවන් දකින්න යන දැන් මේ ඉන්නේ. ලැස්ති වෙලා බඩු මලු කර ගහගෙන පෙට්ටගම් කර ගහගෙන කොහෙද මේ නිර්වාණයට යන ෆ්ලයිට් එක ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ ෆ්ලයිට් එකට ගොඩ වෙන්න ඉන්නේ. දැන් ඔබ මොනවද ගියන්නේ? දැන් මේ නිවන් දකින්න යන්නේ දැන් මේ ප්ලේන් එක. ප්ලේන් එක යනවා. නැග්ගනම් ගියා. දැන් ඔබ කොහොමද නගින්නේ? මොනවද ගේන්නේ දැන්? දැන් ඔබ දැන් රට ගියා ඇති නේ මෙතන නේ මොනවද ගෙනියන්නේ නේ? කිලෝ ගණන් වල නේ බඩු තියෙනනේ. කිලෝ 20ක් ගෙනියන්න පුළුවන්, 10ක් ගෙනියන්න පුළුවන් නේ. එක එක්කෙනාට එක එක එක්ස්පීරියන්ස් තියෙනවනේ. දැන් මොනවද ගේන්නේ? මොකුත්ම නැතුව යන්න ඕනේ. මොකුත්ම නැහැ කියන්නේ මොකද්ද? මොකුත්ම නැහැ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ඔය මොකුත්ම නැහැ කියන්නේ මොකද්ද? මොකද? මුකුත්ම නැහැ කියලා කියන්නේ දැන් ඔය මුකුත්ම නැහැ කියන්නේ මේ ඔය ඉන්න ඇඳුමත් නැහැ කියන එක නෙමෙයි. හදවත. මෙන්න මෙතන ඔබ එන්න ඕනේ දෘෂ්ටි නොගන්න ස්වභාවය. දෘෂ්ටි නොගන්න ස්වභාවය ආවොතින් විතරයි ඔබට මෙතන මේකට ගොඩ වෙන්න පුළුවන්. දිට්ඨිංච අනුගම සීලවා දස්සනේන සම්පන්න. දෘෂ්ටි නොගන්නා වූ ස්වභාවය මනසේ තියෙන්න ඕනේ. ආන්න. ඔය සිද්ධාලේප කුප්පියවත් ගේන්න බෑ. අඩු ගානේ කන්නඩි කුට්ටම ගේන්නෙත් බෑ ඇස් දෙක පේන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මම මේ පුංචි පුංචි උදාහරණ දීලා කියන්නේ මොකක්ද ඔබට? ඔබ මෙතෙන්ට ළඟා වෙන්න ඕනේ දෘෂ්ටියක් නොගෙන දෘෂ්ටි විරහිත ස්වභාවය තමයි ඔබේ මනසේ තියෙන්නේ. ඔන්න බලන්න දෘෂ්ටි විරහිත ස්වභාවය කියලා කියන්නේ ඔබේ ලෝකේ සීමාවට මොකද වෙන්නේ කියලා. හරිද? වචනේ තියෙන්නේ ලෝකයේ ඇතුළේද ලෝකෙන් එළියේද? වචනේ දැන් ඔබ දැන් ඔය ඔච්චර වටිනාකමක් වැලියු එකක් දීලා දින වචනේ තියෙන්නේ ලෝකයේ ඇතුළේද ලෝකෙන් එළියේද? ඇතුළේ. වචනේ තියෙන්නේ ලෝකයේ ඇතුළේ නේ.
ඒ වචන දෙක උදව් කරගෙන ඔබ සැප දුක කියලා දෙයක් මේ පෙන්වන්නේ මෙන්න සැප මෙන්න දුක. හරිද? එතකොට බලන්න දැන් සැප කියන්නේ මොකක්ද? ඔබ මවාගත්ත දෘෂ්ටිය. සැපක් කියලා ඔබට දෙයක් පෙන්වන්න පුළුවන්ද? සැපක් කියලා දෙයක් පෙන්වන්න පුළුවන්ද? මෙන්න මේක සැපයි කියලා. දුකක් කියලා ඔබට දෙයක් පෙන්වන්න පුළුවන්ද? මේ ඔක්කොම සංකල්පනේ. එතකොට මේ ලෝකයේ සීමාව ගත්තයින් පස්සේ ලෝකයේ සීමාවේ සැප දුක කියන අන්තය යනකොට දැන් මේ ලෝකෙ ඉවර වෙනවනේ. මේ ලෝකෙ ඉවරයි. සැප තමයි එක පැත්තක්, දුක තමයි අනිත් පැත්ත. ඒ කියන්නේ මෙතනින් එහා ඔබට මේ ලෝකය ඇතුලේ කතා කරන්න දෙයක් නැහැ. සැප දුක ඇතුළස්සේ ඔබට සෑහෙන දුරක් ගිය හැකියි. ලාභය අලාභය ඇතුලේ සෑහෙන දුරක් ගිය හැකියි. නිന്ദා ප්‍රශංසාව ඇතුලේ සෑහෙන දුරක් ගිය හැකියි. ඒ කියන්නේ මේ ලෝකේ පවතින ද්විත්වය තුල ඔබට සෑහෙන දුරක් යන්න පුළුවන් මේ ලෝකයේ ඇතුලේ. ඒකට ඔබට උදව් කරනවා වචනේ. සංකල්පේ, දෘෂ්ටිය, වටිනාකම. දැන් මේ ඉන්නේ දෘෂ්ටිය. මම කියන ආත්මගත දෘෂ්ටිය. මම කියන සංකල්පය තමයි දැන් මේ එහාට මෙහාට දුවන්නේ නේ. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්න. දැන් මෙයාට එනවා දෘෂ්ටි නොගන්න ස්වභාවයක් එනවා. දැන් මෙයාගේ ශීලයේ බවට පත් වෙන්නේ පංච සීලවත්, අෂ්ටාංග සීලයවත්, දස සීලයවත් නෙමෙයි. දෘෂ්ටි නොගන්නා වූ ශීලය. දෘෂ්ටි නොගන්නා වූ ශීලය ඔබේ මනස තුල ගොඩ නැගුණයින් පස්සේ ඔබ නිකමට ඉස්සෙල්ලා මම මේ කියන කතන්දරේ දැනුමට අරන් බලන ප්‍රත්‍යක්ෂතාවයට එන්න කලින් දෘෂ්ටි නොගන්න ස්වභාවයක් නම් ඔබ ළඟ තියෙන්නේ. හරිද? ඔබේ සීමාවට මොකද වෙන්නේ කියලා මට කියන්න. ජසින්ත නෝනා මොකද වෙන්නේ සීමාවට? අර ලෝකය කියලා ගහගත්ත ඉරට මොකද වෙන්නේ? දෘෂ්ටි නැත්තම් දැන් සැප දුක දිනවද? නැහැ. ලාභ ලාභ දිනවද? නැහැ. නිന്ദා ප්‍රශංසා දිනවද? නැහැ. දිත්තේ දිනවද? නැහැ. දැන් කෝ ඉර ආන්න ඔබ ලෝකෝත්තරයි. ප්‍රශ්නේ ඉවරයි. අද්භූත දහමක්. අසිරිමත් දහමක්. සියලුම ලෝක ධාතු කම්පා කරන දහමක්. මොකද්ද? මොකද්ද ප්‍රත්‍යක්ෂ වෙච්ච තැනදී? වචනේ පාවිච්චි කරනවා. වචනේ පාවිච්චි කරාට වචනේ උපාදානයක් නෑ යාගේ. සත්‍යයක් එතන තියෙන්නේ. වචන තුල සත්‍ය නැත. හොඳට තේරුම් ගන්න මම කියන දේ. සත්‍ය තුල වචන නැත. දැන් මේ ඔබට දේශනා කරන්නේ සත්‍ය. ඔබ මේක වචන විදියට කැච් කරන්න එපා. මෙතන වචන නැහැ. මේ දේශනා කරන්නේ ලෝකෝත්තර දහමක්. ලෝකෝත්තර දහමට වචන නැහැ. ලෝකීය දහමට වචන තියෙනවා. ඒව තමයි ඔබට කනට ඇහෙන්නේ. හැබැයි මම මේ දේශනා කරන දේවල් කනෙන් ගත්තට කමක් නැහැ. හදවතත් එක්ක එකතු කරගන්න. එකතු කරගෙන එතන නිවෙන්න. එතන නිවෙන්න. එතන නිවුනොත් ඔබ සදා කාලිකවම නිවිල යනවා. ආයි දැල් වෙන්නේ නැහැ. ආයි දැල් වෙන්නේ නැහැ. දැන් මමත්වේ වැඩි වෙන්න මේ ලෝකෙ ලොකුයි. අන්න ඒක හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ ඔබේ ඉලක්ක හරි වැඩි, තරඟේ වැඩි, දුවන වේගෙ වැඩි. ඒ කියන්නේ ලෝකෙ ලොකුයි. විශ්කම්බේ ලොකුයි. දැන් දෘෂ්ටි අඩු වේගෙන එනවා කියලා කියන්නේ මොකක්ද? මේක එන්න මේ ලෝකේ ප්‍රමාණය අඩු වෙනවා. මේ ලෝකේ ප්‍රමාණය අඩු වෙනවා. ලෝක ප්‍රමාණය අඩු වෙනවා කියලා කියන්නේ මොකද්ද? වේගය අඩුයි. සෙලවෙන වේගය අඩුයි. කම්පනය අඩුයි. අවසානයේදී ඔබ එක තැනකට එනවා. නතර වෙන තැනට එනවා. නතර වෙන තැනට එනකොට ලෝකේ දැන් ඔබ හදාගත්ත ලෝකයක් තියෙනවනේ. ඒකේ විශ්කම්බෙට මොකද වෙන්නේ? හදාගත්ත ලෝකේ
ඉස්කම්බයක් නැහැ. ඒක 0 වෙනවා. ඒ කියන්නේ ඒක නොපෙනී යනවා. ඒ කියන්නේ ඔබට මේ ලෝකේ අතහැරෙනවා. ලෝකේ අතහැරෙනවා. ලෝකය අතහැරෙනවා කියලා කියන්නේ මොකද්ද? හිත අතහැරෙනවා. ඔබට ඔබව අතහැරෙනවා. මෙච්චර කාලයක් ඇයි ඔබට ඔබව අතහැරුන්නේ නැත්තේ? ඇයි මේ ලෝකෙම අයිතිකාරයා මම? නේ? එහෙට යන්න පුළුවන්, මෙහෙට යන්න පුළුවන්, ආකාශයට යන්න පුළුවන් නේ. ඔබේ බලය පතුරවන්න පුළුවන් වපසරිය වැඩි. දැන් මොකද වෙන්නේ? බලයේ නිස්සාරත්වය දැක්කා. නිලයේ නිස්සාරත්වය දැක්කා. සියල්ලම නිස්සරණේ වෙවි, නිස්සරණේ වෙවි, නිස්සරණේ වෙවි එනවා. අවසානයේදී මොකද වෙන්නේ? ඔබට ඔබව අයිමි වෙලා යනවා. භෞතිකව ඉන්න ඔබ. හැබැයි ඔබ ආධ්‍යාත්මිකව ඔබෙන් නිදහස් වෙලා යනවා. බොහොම සරලයි. ඉතින් මං ආරාධනා කරන ඔබට මේ අවස්ථාවට ඔබ ඉඩ දෙන්න. දැන් ලෞතර බුදු කෙනෙක් ඔබගෙන් පැයක් දෙකක් ඉල්ලන්නේ නැහැ පින්නතුනි. මේ දහම දකින්න. අවුරුද්දක් දෙකක් කියන්නේ මේ කට්ට කහන් කියලා. ෂණයයි ඉල්ලන්නේ. මේ ෂණයක් තුල තමයි කෙනෙක් නිවන දකින්නේ. මෙච්චරයි ඕනේ. මෙහෙමයි. මෙච්චරයි. මේ අවුරුදු ගණන් එන්න ඕනේ ෂණයයි. ෂණය ඔබට දෙන්න බැරි වුණා තාම. ඒ තරම් ඔබ මේ මමත්වයට කෑදරයි. ඒකයි හේතුව. ෂණය ඔබට දෙන්න බැරි වුණා උන්වහන්සේට. ඒ තරම් ඔබ මේ මමත්වයට කෑදරයි. කෑදරයි කියලා මොනවද පින්නතුනේ ඔබට හම්බුනේ? හම්බෙච්ච දෙයක්වත් නැහැ නේ. ඔබට හම්බුනේ මොනවද? එකම එක දෙයක් හම්බුණා. දුක හම්බුණා. ඒ නිසා මේ දුකෙන් නිදහස් වෙන්න. ආයෙ වෙන දෙයක් ඕනේ නැහැ. දුකෙන් නිදහස් වෙන්න. මේකට ආගමක්, ජාතියක් අනවශ්‍යයි. සත්‍යයට ආගමක් නැහැ නේ පින්නතුනේ. සත්‍යයට ආගමක් නැහැ. සත්‍යයට ජාතියක් නැහැ. සත්‍යයට වටිනාකමක් නැහැ. සත්‍ය අකම්පිතයි. සත්‍ය හැමදා ජීවමානයි. හැමදා ජීවමානයි. ඔබ හෙව්වේ මොකද්ද? සත්‍යද? නෑ. ඔබ හෙව්වේ මොකද්ද? හදාගත්ත සත්‍යයක්. හදාගත්ත සත්‍යයක් හොයාගෙන ගියා. හදාගත්ත සත්‍යයක් ඔබට හම්බුණා. හැබැයි ඔබ නියම සත්‍ය දැක්කේ නෑ. නියම සත්‍ය හොයන කෙනා හොයන්නේ ආගමෙන් පරිබාහිරව ඒක. ජාතියෙන් පරිබාහිරව. වර්ගයෙන් පරිබාහිරව. දේශපාලනයෙන් පරිබාහිරව. ඒ කියන්නේ යාම මේ ලෝකයේ ඇතුළේ තියෙන දෘෂ්ටි කියන රැහන් පටවල් වලින් යාම බඳින්න බෑ. ඒවට හිර වෙන්නේ නෑ. යා ටක් ගාලා එතන රිලීස් වෙලා යනවා. දැන් බලන්න ඔබට තියෙන්නේ අන්න ඒ වගේ මනසක්ද? අන්න ඒ වගේ මනසක් තියෙනවා නම් ඔබ සතුටු වෙන්න ඕනේ. ඔබ ළඟ තියෙන දෘෂ්ටිය තුල හිර වෙන මනසක් නේ. එහෙම නැත්නම් දෘෂ්ටියෙන් නිදහස් වෙලා යන මනසක්ද කියලා ඔබ කල්පනා කරලා බලන්න. දැන් මේ කියන කරුණු කාරණා විමර්ශනය කරන්න ඔබට වෙනම වෙලාවක් මවා ගන්න ඕනේ. කොහේ හරි යන්න ඇඳුමක් තෝරගන්න අල්මාරිය ගාවට ගියා කියලා හිතන්නකො. ඒ ඇඳුම තෝරන වෙලාව කියලා කියන්නේ ඔබ ඔබේ හිත දකින වෙලාව. උදේට ගත්ත තේක කියලා කියන්නේ බොන්න ගත්ත තේක කියලා කියන්නේ ඔබ ඔබේ හිත දකින වෙලාව. වැසිකිළියට ගිය වෙලාව කියලා කියන්නේ ඔබ ඔබේ හිත දකින වෙලාව. නැතුව මේ භාවනා කරන්න යන්න කියලා මේ සුදු වැඳගෙන පන්සල් ගානේ රත්යාදු වෙන්න ඕනේ නැහැ. මේ බොහොම සරල කතන්දරයක් මෙතන තියෙන්නේ. තේරෙනවද කියනදී? ඉතින් මෙන්න මෙතෙන්ටයි ඔබ අනුගත වෙන්න ඕනේ. ඉතින් ඔබට ඔබේ හිත දැක ගන්න පින්නතුනි පැය 24ක් තියෙනවා. නිදා ගන්න පැය 8 අයින් කරන්න. 8 අයින් කරන්න. තව 16ක් තියෙනවා. දවසේ පැය 16ක් ඔබට භාවනා කරන්න පුළුවන්. අයි පැයක් දෙකක් නෙමෙයි 16ක් භාවනා කරන්න පුළුවන්. මුණ හොදන වෙලාව, දත් පදින වෙලාව, වන්දනා ගමනක් යන වෙලාව, ට්‍රිප් එකක් යන වෙලාව, සින්දුවක් අහන වෙලාව, කෑම කන වෙලාව භාවනා කරන්න පුළුවන් දැන්. අපි මොකද කරන්නේ? ඔක්කොම ටික කරලි වල්ලා භාවනා කරන්න කියලා වෙනම වෙලාවක් හදාගන්නවා. වෙනම වෙලාවක් හදාගෙන නැති බහුභූත ටික ඔක්කොම මේ වෙලාවේ කල්පනා කර ඉන්නවා. සුදුත් ඇඳගෙන ගිහිල්ලා. අනේ පව් කියලා තමයි කියන්න වෙන්නේ.
එහෙම නෙවෙයි. මහත්ය බණින ඕන්න දැන්. භාවනා කරන්න වෙලාව. කමටහනක් නේ. අනේ කමටහන. සාදු කියලා ගන්නේ කමටහන. නෝන බණිනවා. කමටහනක් දෙයනේ කමටහනක් ඒක. ගන්න ඒක. අරගෙන බලන්න තමන්ගේ හිත දිහා. පුළුවන් නම් සල්ලි කීයක් හරි දීලා මිනිස්සුයෙකුට පුළුවන් නම් බන්නෝ ගන්න. කුණු හරපයක් දෙයක් කියා ගන්න. එතකොට තේරෙනවා තමන්ට තමන්ගේ මනස කොහොමද මේකට රියැක්ට් කරන්නේ. ඒක බාර ගන්න කෙනා ඉන්නවද මෙතන? ඒක බලන්න මේක. මේ වෙන කොහෙවත් නැහැ නිවන. වෙන කොහෙවත් නැහැ. තමා ළඟ තියෙන මේ නිවන මතු කරගන්න. මතු කරගන්න. ඔබ නොදන්නවා වුණාට ලෝතුරා බුදු කෙනෙකුට පූජාසනය පනවන්න පුළුවන් හද මණ්ඩලක් මේ තියෙන්නේ. පටිම බුදුරජාණන් වහන්සේට නෙමෙයි අපපටිම බුදුරජාණන් වහන්සේට. දැන් අපි වන්දනා කරන්නේ පිළිමයකට. හැබැයි පිළිමයක් නොවන බුදුරජාණන් වහන්සේ වැඩ සිටින්නේ මෙතන. ඒතර උන්වහන්සේව මෙතනින් අවදි කරගන්න ඔබට ශක්තියක් තියෙනවා. ඉතින් ආර්ය ශ්‍රාවකයා ඇවිල්ලිවලා මෙතන කල්යාණ මිත්‍රයා ඇවිල්ලිවලා ඔබට උපදේශයක් දෙනවා. මෙන්න මේකයි මෙන්න මේකයි මෙන්න මේකයි මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා. ඉතින් ඔබ මේ මාර්ගයේ යන්න දක්ෂ වෙන්න ඕනේ. මේක ප්‍රත්‍යක්ෂ මාවත පින්නතුනේ. ඊටාම පැහැදිලි. ඊටාම පැහැදිලි. මේ ප්‍රත්‍යක්ෂ මාවත. ඉතින් ඔබ තුල තියෙන යම් යම් අඩුපාඩු තියෙනවා. ඒ අඩුපාඩු ටික තමන් නිදහස් කරගත්තොත් තමන්ට මේකෙන් නිදහස් වෙලා යන්න පුළුවන්. කො පරාජිත හැඟීමක් නෙමෙයි තියෙනෝනේ බොහොම උද්‍යෝග. අනේ මං ඉතින් මං අද ඔබතුමීට ආරාධනා කරන්නේ නැහැ. ඔව්. ඔව්. ලස්සන පැහැදිලි කිරීමක් අපේ දීපානි නෝනා සිද්ධ කරා. එතකොට මේ දැන් ඔය වචනේ කොච්චර පවර්ෆුල්ද කියනවනම් කොච්චර බලයක් තියෙනවද කියලා බලන්න. දැන් ඔය වචනේ නිසා තමයි ඔය පුද්ගලත්වය කියන දේ මාරු වෙන්නේ ඔබේ. දැන් ඔය එක එක චරිත රංගපාන්නේ. පුද්ගලත්වය කියන එකේ බර එන්නේ. පුද්ගලත්වය කියලා කියන්නේ මමනේ. ඔබේ පුද්ගලත්වය කියලා කියන්නේ මම. එතකොට මේ මම කියන එකේ වේට් එක වැඩි වෙන්නේ ඔබේ වචන ප්‍රමාණය වැඩි වෙන්න. ඒ කියන්නේ වචන ඔබ කොච්චර ආශ්‍රය නිස්ත්‍රය කරනවද වචන ඔබේ වෙලා තියෙනවද කියන්නේ ඔබේ වේට් එක වැඩි. පුද්ගලත්වයේ බර වැඩි. දැන් කිසියම් කෙනෙක් මේ වචනෙන් නිදහස් වෙනවා. යාට වචනය අතහැරෙනවා. වචනය අතහැරිච්ච තැනදී පුද්ගලත්වෙට මොකද වෙන්නේ? අතහැරෙනවා.
පුද්ගලත්වය අතහැරෙනවානේ. ඒ කියන්නේ අර චේන්ජ් වෙන දැන් ඇත්තටම වචනේ අතහැරුණාද? මොකක්ද දැන් ওই වචනේ අතහැරෙනවා කියලා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ එයා එතනින් එහා කතා කරන්නේ නැද්ද? කතා කරනවා. හැබැයි උපාදානයෙන් තොරයි. අන්න හරි. හරියට නෙළුම් පතකට වැටිච්ච වතුර බින්දුවක් වගේ. රයිට්. මෙහෙමයි. වචනේ ගත්තොතින් හරි. හොඳ පොයින්ට් එකක් දීලා ගියා. වචනේ අපි අපේ කරගත්තොත්. හරිද? වචනේ අපි අපේ කරගත්තොත් කෙනෙකුට දැවෙන්නත් පුළුවන් නිවෙන්නත් පුළුවන්. ලෝකයේ ඇතුලේ වචනේ මගේ කරගත්තොත් ඒක තමයි ආස්වාදය කියන්නේ. ආස්වාදයේ පැටලෙන්න පුළුවන්. වචනේ මගේ කරගෙන ඒක සැපයක් කරගත්තොත් එයාට ආස්වාදයේ පැටලෙන්න පුළුවන්. හරිද? වචනේ මගේ කරගෙන එයාට දුකක් ඇති වුණා මේක බැන්නේ මටනේ මේ නිග්‍රහ කළේ මටනේ කියන තැනට එයාපත් වුණොත් එයාට දැවීමක් තැවීමක් ඇති වෙන්නත් පුළුවන්. හැබැයි මේ වචනේ ඇතහැරිච්ච මිනිස්සයාට අන්න හරි. එතකොට එයා ඇලෙන ගැටෙන ස්වභාවය නැහැ. ඒක තමයි බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන්නේ නෙළුම් පතකට වතුර බින්දුවක් වටුනෙන් පස්සේ මොකද්ද වෙන්නේ? ඕක කොච්චර උරා ගන්නවද? කිසිම උරා ගැනීමක් නැහැ. දිත්තේ දිත්තමත්තං භවිස්සති. සුතේ සුතමත්තං භවිස්සති. ඒ කියන්නේ දුටු දේ දුටු පමණයි. දැක්කා ඒ කියන්නේ මොකද වෙන්නේ? ඇහැ ඔබ පනවගත් එකක්, රූපේ කියන්නේ ඔබ පනවගත් එකක්. මෙන්න චක්කු විඥානය ඔබ දැක්කා. එහි ස්පර්ශය නිරුද්ධයි. දුටු තැනම නිරුද්ධයි. පිච්චිලා නැහැ. දැක්කා පමණයි. එතකොට එතන වටිනාකම් පැනවීම, නිර්ණායක පැනවීම, සංකල්ප පැනවීම. එතකොට දැන් මේ දැකලා තියෙන්නේ කවුද? මමද? නෑ. අනිවාර්යයෙන්ම. එතකොට දකින්න කෙනා හොසි වෙනවා, දකින්න දේ අහෝසි වෙනවා. දකින්න කෙනා ගොඩ නැගෙන්නේ තමා තුළ, දකින්න දේ ගොඩ නැගෙන්නේ තමා තුළ. එතකොට සියල්ලේම නිරෝධය, සියල්ලම නිරුද්ධ වෙන තැන. ඒ කියන්නේ ඔබට පිළිටලා අනිත්‍යව නිරුද්ධ කරන්න බෑ. ඉස්සෙල්ලා ඔබ නිරුද්ධ වෙන්න ඕනේ. අපි උත්සාහ කරන්නේ මොකද්ද? අපි ඉතුරු වෙලා ලෝකෙ නිරුද්ධ කරන්න. ඒක කරන්න බෑනේ පින්නතුනේ. ලෝකෙ පැනවෙන්නේ ඔබ මත. එතකොට ලෝකෙ පැනවෙන්නේ ඔබ මත නම් ඔබයි නිරුද්ධ වෙන්න ඕනේ. ඔබ නිරුද්ධ වෙනවා කියලා කියන්නේ ලෝකේ නිකම්ම නිරුද්ධයි. හරිද? අපි සම්පූර්ණ මේක රිවර්ස් කරන්න හදන්නේ. පුන රිවර්ස් කරන්න හදන්නේ. මම ඉන්න ඕනේ මේක මේ ලෝකෙ නිරුද්ධ වෙන්න ඕනේ. වෙන්නේ නැහනේ. එතකොට ලෝකෙ ගොඩ නැගෙන්නේ මා මත කියන දේ ඉස්සෙල්ලා ප්‍රත්‍යක්ෂ කරගන්න මේ හිතේ ගලා යා මෙයා දකින්න ඕනේ නැද්ද? දකින්න ඕනේනේ. එතකොට හිතේ ගලා යා මෙයා දැක්කේ නැත්තම් හිත අවබෝධ කරන්න උත්සාහ කරන්නේ නැද්ද? උත්සාහ කරනවා. එතකොට අවබෝධයම තමයි අවසානයේදී ප්‍රත්‍යක්ෂතාවයක් කරා ළඟා වෙන්නේ. එතකොට ප්‍රත්‍යක්ෂතාවය කියලා කියන්නේ මොකද්ද? එයා මේ ලෝකයට ඇතහැරියා නෙමෙයි. එයාට එයාව අතහැරිලා ගියා. එයාට එයා අතහැරිලා ගියා. එතකොට එයාට එයා අතහැරිලා ගියා කියලා කියන්නේ එයා මේ ලෝකේ පරිහරණය කරන්නේ කොහොමද? ආත්ම සංඥාවෙන් නෙමෙයි, අනාත්ම සංඥාවෙන්. සතුටින් ජීවත් වෙන්නේ. එතකොට මෙතන තියෙන්නේ මේ මම කරන වැඩක් නෙවෙයි. මේක යම්කිසි ක්‍රියාවලියක් මේ සිද්ධ වෙන්නේ. ක්‍රියාවලියක්. දැන් හුස්ම ගන්නවා කියලා ගත්තොත් එහෙම දැන් හුස්ම ගන්නවා කියලා කියන්නේ ක්‍රියාවලියක්. ඒ කියන්නේ ඒක මම කරන වැඩක් නෙවෙයි. ඒක මම කැමති වුණත් නැතත් ඒක වෙනවා. ඒක වෙනවා. දැන් මේ තියෙන්නේ මේ වෙන දෙයක් නේ. මේ වෙන දෙයක් මේ තියෙන්නේ. ස්වභාවිකව වෙන දෙයක් මේ තියෙන්නේ. මේ ස්වභාවිකව වෙන දේ අපි ටර්න් කරන්න හදනවා මට ඕන විදිහට. දැන් පිපෙන මලක් ගන්නකොට දැන් අපි දැන් දැක්ක දැන් ස්වභාවය තුල මලක් තියෙනවා. දැන් මේ මල දැක්ක වෙලාවේ ඉඳලා දැන් මේ වචනයත් එක්ක දැන් මේ මල අපේ දැනුමත් එක්ක මේ මල අපේ සංකල්පයත් එක්ක මේ මල
අපේ දෘෂ්ටියත් එක්ක මේ මලත් එක්ක අපේ හදන ගනුදෙනුව මොකද්ද කියලා දැන් මේ කල්පනා කරලා බලන්න. මොකද්ද අපි දැන් මේ හදන්නේ? මල ඔබ දකින්න උත්සාහ කරනවා ඔබ කැමති විදියට. මොනතරම් අසාධාරණයිද ඒක? පාට දුන්නේ කවුද? ඔබද? සුවඳ දුන්නේ කවුද? ඔබද? මුරුදුකම දුන්නේ ඔබද? නෑනේ. ඉතින් ඔබ ෆේල් නේ. මේ ස්වභාව ධර්මයේ කැමැත්තට මතුවෙච්ච මලක් කොහොමද ඔබේ උනේ? ඉතින් ඔබ ඒක ඔබේ කියලා අල්ලගෙන ඒ පිච්චෙන්නේ. ඉතින් ඔබ පරාදයි විභාගේ. ෆේල්. මම සීරෝ වෙන්නේ අවබෝධය තුල. දැනුම තුල එයා සීරෝ වෙන්නේ නැහැ කවදාවත්. එයා හැමතිස්සෙම බලන්නේ මේ මල මෙන්න මෙහෙම තියෙන්න ඕනේ. මේ ගහ බිම තිබිලා හරියන්නේ නැහැ. මේක පෝච්චියකට යන්න ඕනේ. ඒ පෝච්චිය මේ පාට වෙන්න ඕනේ. ඒ පෝච්චිය මෙච්චර වටිනාකම තියෙන්න ඕනේ. ඔන්න බලන්න ඔබ දැන් මේ ස්වභාවිකව හැදිච්ච දේ ඔබේ දෘෂ්ටියට ඔබ ගේන්න try කරන තැන ඔබ පිච්චෙන්නේ නැද්ද? ඔබ දකින්නේ ආස්වාදේ විතරනේ. මේ මල මෙහෙමයි. මේ හැංගිච්ච දුක ඔබට පේන්නේ නැහනේ. මේ මල මෙහෙම තියලා හරියන්නේ නැහැ. මම මේක අපේ හස්බන්ඩ්ට පේන්න තියන්න ඕනේ. අපේ වයිෆ්ට පේන්න තියන්න ඕනේ. ළමයින්ට පේන්න තියන්න ඕනේ. හැබැයි පොඩි පෝච්චියක නෙමෙයි. මේක මෙච්චර වටින පෝච්චියක මම මේක ඉඳවන්න ඕනේ. ඒක ලංකාවේ එකක් නෙමෙයි. මේක ඉම්පෝර්ටඩ් එකක් වෙන්න ඕනේ. මේ ඔබ පිච්චෙනවනේ යටින්. ඔබ මේ පිච්චිල දකින්නේ නැහනේ. ඔබ ඉම්පෝර්ටඩ් පෝච්චිය දකින්නවා. හැබැයි මේ සැප තුල දුක සකස් වෙන විදිය ඔබ දැක්කේ නැහනේ. අන්න දකින්නවා ප්‍රඥාවන්තයා. අන්න ඒකයි දකින්න ඕනේ. ඒක දැකලා කරාට කමක් නැහැ. අපි මිනිස්සු කරන්නේ අවිද්‍යාවෙන් ඒක. ඒක දැකලා නෙවෙයි කරන්නේ. ඉම්පෝර්ටඩ් පෝච්චිය ගේනවා පිච්චි ගිහිල්ලා ගේනවා. තේරුණාද කියලා දේ? ඉතින් ඔබ පොල් කට්ටෙත් ඉඳවන්න පුළුවන්. හැබැයි ඔබ පොල් කට්ටේ ඉඳවන මානසික තත්ත්වය ඔබ තුල නැහැ. මම කියන්නේ පොල් කට්ටේ ඉඳවන්න කියලා එක නෙවෙයි. මේ කතන්දරේ දකින්න මේ දැකලා ඉන්දියාවෙන් හරි ඇමරිකාවෙන් හරි මේ පෝච්චිය ගෙන්න ගන්න ඕන නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මේක දකින්න නැති ප්‍රශ්නයයි තියෙන්නේ ඔබට. අන්න හරි. ඒක දැකලා කරන්න. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ ජසින්ත නෝනා ඍණාත්මකව දාගන්න ඕන එකක් නෙමෙයි. හොටු පෙරාගෙන, කබ පෙරාගෙන, මූණ හොදන්නේ නැතුව කිලුට වැඳුම් ඇදගෙන ඉඳහල්ලා කියලා බුදුහාමුදුරුවෝ කොහෙවත් දේශනා කළා නැහැ. මේක දකින්න, මේක දැකලා ලස්සනට ඉන්න. කොණ්ඩේ පීරලා, නියපොතු ටික කපලා, දත් ටික මැදලා, ලස්සනම ඇඳලා කකුසඳ හරි කොණාගමන හරි කියලා කියන්නේ මට මතකයේ විදිහට පින්නතුනි මිලිවැඩි සංගලක් පාවිච්චි කරපු බුදුරජාණන් වහන්සේ නම. මිලිවැඩි සංගලක් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ රජ කෙනෙක්. එතකොට සම්මා සම්බුද්ධ කියලා කියන්නේ සියල්ල අතහැරියා නෙවෙයි. උන්වහන්සේ පැහැදිලි කරා අතහරින්නට දෙයක් නෑ මට. ඒකයි අවබෝධ කරේ. අතහරින්නට දෙයක් නැති වගේ අවබෝධ කරගන්න. දැන් ඔබ අතහරින්න එපා. ඔබට ඊටාම කාරුණිකව මම මේ කියන්නේ ඔබට අතහරින්න අයිතියක්වත් නැහැ. අතහරින්නට ඔබට අයිතියක් නැහැ කියලා අවබෝධ කරගන්න. ඒ කියන්නේ අල්ලගත්ත දෙයක් ඉතින් අතහරින්න. ඔබ කාගේ අවසරෙන්ද අල්ලගත්තේ? කාගේ දේවල්ද අල්ලගත්තේ? මායාවේ දේවල්. අන්න හරි. එලිච්ච ටිකක් තියෙනවා. පැහැදිලි. අන්න හරි. ඒක ගැටලුව නෑ. ඇත්තටම ජසින්ත නෝන පිළිබඳව ගොඩක් සතුටුයි. මොකද ක්‍රිස්තියානියෙක් කෙනෙක්. හරිද? ඒ කියන්නේ උපතින් ලේබල් එකක් ආවා. උපතින් ලේබල් එක ආවට දැන් ලේබල් එක හැලෙනවා. මොකද දන්නවද? ලේබල් එක හැලෙන්නේ සත්‍ය ඉදිරියේ. සියලු ලේබල් හැලෙනවා පින්නතුණි අපි. බෞද්ධ කියන ලේබල් එකත් හැලෙනවා අවසානයේදී. ඒ කියන්නේ ආගම කියන ලේබල් එක හැලෙනවා. දැන් කෙනෙක් හිතන්න පුළුවන් අපෝ මෙතන නම් මහා එක. දැන් මේ එහෙම නෙමෙයි. අපි දැන් මේ කතා කරන්නේ සත්‍යනේ. සත්‍ය කියන දේ හැමදාම අකම්පිතයි. ආගම කියන දේ හෙල්ලෙනවා. සත්‍ය අකම්පිතයි. හරිද? ජාතිය කියන දේ සෙලවෙනවා.
දේශපාලනය කියන දේ සෙලවෙනවා. කුලය, බලය, නිලය, තානාන්තරය හෙලවෙනවා. හැබැයි සත්‍ය කියන දේ සෙලවෙන්නේ නැත. ඔබේ මනස එන්න ඕනේ අන්න එතෙන්ට. ඒක ස්වභාවය. සත්‍ය කියන දේ වෙනස් කරන්න බෑ කාටවත්. සත්‍යයට නිර්ණායක නැහැ. සත්‍ය මෙහෙම පැවතිය යුතුයි කියලා අපිට පණවන්න බෑ. අපි අනිත් සියල්ල පණවනවා. නමුත් සත්‍ය පණවන්න බෑ. මෙන්න මෙහෙමයි මේ සත්‍ය තියෙන්න ඕනේ. මෙන්න මෙහෙම මේ සත්‍ය තියෙනවට තමයි මම කැමති. ඒවා අපිට හිතන්න පුළුවන්ද? බෑනේ නේ. ඒව හිතන්න බෑ. ඒ කියන්නේ අවසානයේදී සත්‍ය සහ ඔබ කියලා ඔබට දෙකක් පණවන්න බෑ. ඔබ අවසානයේදී සත්‍යම බවට පත් වෙනවා. සත්‍යම බවට පත් වෙන තැන ඔබට වචනය අතහැරෙනවා. දෘෂ්ටි අතහැරෙනවා. ඒ කියන්නේ හිත අතහැරෙනවා. ඔන්න නිවන් දැකපු කෙනාගේ ස්වභාවය. අන්න නිවන ස්වභාවය. දැන් තමන්ගේ නිවන ස්වභාවය තමන්ට පැහැදිලි වෙන්න ඕනේ. නේ? දැන් මම දන්නවා මෙතෙන්ට එනකොට පිච්චි ආපු අය ඔබට පුළුවන්කම තියෙන්න ඕනේ ඒ රස්නේ අනුගරගෙන මෙතනින් යන්න. ඒ ස්වභාවය හිත තුල දකින්න ඔබට පුළුවන්කම තියෙන්න ඕනේ. දැන් අපි දැන් ඊළඟ සෙනසුරාදා හම්බ වෙනවනේ. ඊළඟ සෙනසුරාදා හම්බ වෙනකොට ඒ නිවින ස්වභාවයේ අවබෝධය තුල ඔබ එන්න ඕනේ වැඩසටහනට. නැතු ආයි මේක පොඩ්ඩක් හීට් එක වැඩි කරගෙන හරියන්නේ. හීට් එක වැඩි වෙනකොට තමන්ට තේරෙන්න ඕනේ ඔන්න දැන් මේ මගේ හීට් එක වැඩි වෙගෙන එන්නේ. ඒක දකින්න ඕනේ. මොකද ගෙදර කියන්නේ හීට් එක වැඩි වෙන තැන. ඔෆිස් එක කියන්නේ හීට් එක වැඩි වෙන තැනක් නේ. තමන් දැනගන්න ඕනේ රයිට් ඕනේ දැන් මේ වැඩි වෙගෙන එන්නේ. මම කොහොමද මෙතන නිවිලා ඉන්නේ? මම මගේ හීට් එක වැඩි කරගන්න නැතුව ඉන්නේ කොහොමද? කියන තැනට ඔබ එන්න ඕනේ. ඉතින් ඔබ දක්ෂයි. ඔබ හරි වාසනාවන්තයි. මම ඒකයි කියන්නේ මම හැමදාම කියනවා ඒක. ඔබ තරම් වාසනාවන්ත පිරිසක් ආයි මේ කොයිවත් නැහැ. ඒ තරම්ම ශ්‍රේෂ්ඨයි. නේ? ඇයි මෙච්චර දුරක් අද ගෙවාගෙන මේ ආවේ? ආශ්චර්යමත් ශ්‍රී සද්ධර්මය අහන්න. ගාල්ල පැත්තෙන් අපේ නෝනල මහත්තුරු වගේක් ඉන්නවා එහා පැත්තේ. මම අන්තිම මොහොතේ දැක්කේ වසන්ත අයියා. දොස්තර නෝන කෙනෙක් ඉන්නව ඇවිල්ලා. වෙදකම් කරන්න පුළුවන් අද? නැද්ද වන්ද පේන්නේ? එහා පැත්තේ ඉන්න ආන දොස්තර නෝන කෙනෙකුත් ඉන්නවා මාතර පැත්තෙන් ඇවිල්ලා. හරිද? එතකොට ඇයි මේ දුර බැහැරින් ආවේ? ඇයි? දහම හොයාගෙන. දහම මුණ ගැහිලා තියෙන්නේ. නමුත් මේ කල්යාණ මිත්‍රත්වයේ තුල හයියක් වෙන්න ආවා. ශක්තියක් වෙන්න ආවා. ඉතින් ඔබ හරි වාසනාවන්තයි. එතකොට මේ අපි අලුතෙන් ආපු මහත්තයා මොකද මතය නම? ලලිත්. ලලිත්ලා ගොඩක් ඉන්නවා. මාල්ලෙන් ලලිත්ලා ගොඩක් ඉන්නවා. රයිට්. ලලිත් කියන නම මං හිතන්නේ ටිකක් හොඳ නමක් වගේ. ලලිත් කියන හොඳයි. දැන් මම එහෙම කියනකොට හිතන්නේ අම්මා ලලිත් නේ න ලලිත් කියන්නේ හොඳ නමක් කියන තැනට ඔබ ආවොත් මොකද වෙන්නේ? අන්න වුණා නම් අවු වෙනවා ඈ. දැන් මම ඔබට පොඩි බෝලයක් දාලා බලලා ඔබ බැට් කරනවද කියලා. ඔව් එතකොට අනිත් අය කල්පනා කරනවා අඩේ ලලිත්ලට මාර තැනක් ආවා. එතකොට අපිට මොකද වෙන්නේ? එතකොට ඒත් අවුල් ඈ. එතකොට ඒ මම ලස්සන කතාවක් කියන්නම්. මම දන්නේ මේක මේ මම ඔබට කියලා තියෙනවද කියලා. දැන් ඔය ගේම් ප්ලේ කරලා තියෙනව නේද? හරිද? ගේම් ප්ලේ කරලා තියෙනවනේ. ඔබ මේ ප්ලේ කරන්නේ ගේම් එකක්. පියල් මහත්තයා. මේ ප්ලේ කරන්නේ ගේම් එකක්. මේ ගේම් එක හරියම වෙනස්. දැන් ඇත්තට මේ ලලිත් කියන නම නිසා තමයි මට මේ ගේම් එක ගැන පොඩ්ඩක් කතා කරන්න ඕන උනේ. දැන් මේ ගේම් එක වින් කරන්නේ දැන් මේක දැන් ඔබේ තියෙනනේ ක්‍රෙඩිට්. ඒ කියන්නේ ඔබ එකතු කරගන්න දේවල්. මේ ක්‍රෙඩිට් 0 වෙන්න ඕනේ. ක්‍රෙඩිට් 0 වුණාන් පස්සේ තමයි යා ගේම් එක වින් කරන්නේ. පැහැදිලිද මම කියන දේ? ප්‍රශ්නවලට ක්‍රෙඩිට් 0 වෙන්න ඕනේ. ක්‍රෙඩිට් 0 වෙච්ච හැටි තමයි ගේම් වින් කරන්නේ. දැන් ක්‍රෙඩිට් වැඩි වුණාන් පස්සේ වින් කරනව නෙවෙයි ඈ. ක්‍රෙඩිට් 0.
දැන් සමහරක් අය ඉන්නවා ගේම් එක ප්ලේ කරනවා. ගේම් එකට බහිනවා. ගේම් එකට බැස්ස හැටි මොකද වෙන්නේ? ක්‍රෙඩිට් එකතු වෙනවා. හරිද? දැන් ලලිත් කියලා ඔන්න දැන් හදාගත්ත අයට මොකද වෙන්නේ? ඔන්න දැන් එයා එකතු කරනවා. තව කාණ්ඩයක් ඉන්නවා ප්ලේ කරන්නේ. උන්ටත් ක්‍රෙඩිට් එනවා. ඒකනේ අනේ අපි ලලිත් නෙමෙයි කියලා කඩාගෙන වැටිච්ච කට්ටියක් ඉන්නේ. ඒගොල්ලන්ට ක්‍රෙඩිට් එනවා. දැන් ප්ලේ කරත් ක්‍රෙඩිට්. නොකලත් ක්‍රෙඩිට්. පැහැදිලිද මම කියන කතන්දරේ? මෙතන ඉන්නවා බොහොම ප්‍රඥාවන්ත කෙනෙක්. බොහොම ප්‍රඥාවන්ත කෙනෙක් ඉන්නවා. මෙයාගේ ස්වභාවය තමයි මෙයා ගේම් එක දිහා බලන් ඉන්නවා. මෙයා ප්ලේ කරන්නෙත් නැහැ. ප්ලේ නොකර ඉන්නෙත් නැහැ. මෙයා ගේම් එකේ නිර්මාණය දිහා බලනවා. හරිද? ඔන්න දැන් කමටහනක් අතට ආවා. දැන් ධර්මයේ දේශනා කරගෙන යන අතරතුරදී කමටහනක් එනවා අතට. නේ? හිත මෙතන තියාගන්න පොඩ්ඩක් ඈ. කමටහන ගැන අපි පොඩ්ඩක් පස්සේ හිතමු. දැන් මෙයාගේ තියෙන දක්ෂතාවය මොකද? මෙයා ගේම් එක දිහා බලාගෙන ඉන්නවා. මෙයා ගේම් එක දිහා බලාගෙන ඉඳලා මේ ගේම් එකේ නිර්මාණය මෙයා අවබෝධ කරනවා. මෙයා ප්ලේ කරන්න යන්නේ නැහැ. මෙයා ගේම් එක දිහා බලනවා කියන්නේ මොකක් දිහාද දැන් මෙයා මේ බලන්නේ? ඈ? ඔව්. ඇති වෙන්නේ කොහොමද නැති වෙන්නේ දැන් ඒක දැන් ප්ලේ කරත් නොකරත් ක්‍රෙඩිට් එනවනේ. ඒක තමයි මේකේ මෙකනිසම් එක. ඒ කියන්නේ ද්විත්වය තුල ඒ කියන්නේ ද්විත්වය තුල මේක ගොඩනගෙනවා කියලා එයා දකිනවා. තේරෙනවද මම කියන දේ? ඒ කියන්නේ දැන් ප්ලේ කිරීම කියන්නේ ඒකාන්තයක්. ක්‍රෙඩිට් එනවා. ප්ලේ නොකිරීම කියලා කියන්නේ අනිත් අන්තේ. ඒත් ක්‍රෙඩිට් එනවා. දැන් ගේම් වින් කරන්නේ ක්‍රෙඩිට් 0 වෙච්ච තැනනේ. දැන් 0 මේක 0 වෙන්නේ කෙසේද කියන මේ විශ්ලේෂණය දැන් මෙයා කරනවා. මෙයා ප්ලේ කරන්නේ. එයා මේ මෙකනිසම් එක බලනවා. මෙකනිසම් එක බල ඉන්නකොට ඒක තමයි ඥානවන්තයාගේ ස්වභාවය. ඒ කියන්නේ ඇත කියන අන්තයට බහින්නෙත් නැහැ, නැත කියන අන්තයට බහින්නෙත් නැහැ. ඇතද නොව නැතද නොව. දැන් මෙයාගේ මනස සම්පූර්ණ වෙනස්. මෙයා මේකට බැහැලා නැහැ. මෙයාගේ අන්තිමට දැන් මෙයා මෙකනිසම් එක අවබෝධ කරගන්නවා. මෙකනිසම් එක අවබෝධ කරගන්නවා කියලා කියන්නේ මොකද්ද? සත්‍ය දකින්න. දැන් මෙයා මේ බැහැලා නැහැ. ප්ලේ කරලා නැහැ මෙයා. මෙයා අවුට්සයිඩ් ඉන්නේ. එළියේ ඉන්නේ. ප්ලේ කරන අයත් දකින්නවා නොකරන අයත් දකින්නවා. ද්විත්වය දකින්නවා. ද්විත්වය දැක්ක කෙනා ද්විත්වය අවබෝධ කරගත්ත කෙනා ඉන්නේ ද්විත්වයෙන් එහා. දැන් මෙයාගේ ක්‍රෙඩිට් 0 වෙනවා. එයි මෙයා ප්ලේ කරලා නැහැනේ. මෙයා මෙකනිසම් එක විතරයිනේ දැක්කේ. මෙයා මෙකනිසම් එක දැක්කා. මධ්‍යස්තව නෙමෙයි එයා දෙකෙන් අයින් වෙනවා. ප්ලේ කිරීම කියන අන්තේනුත් අයින් වෙනවා, නොකිරීම කියන අන්තේනුත් අයින් වෙනවා. දැන් නොකිරීම කියන අන්තයෙන් අයින් වුණා කියලා කිරීම කියන අන්තෙට වැටෙන්නේ නැහැ එයා. කිරීම කියන අන්තයෙන් අයින් වුණා කියලා නොකිරීම කියන අන්තෙට වැටෙන්නේ නැහැ. ඒ දෙකනේ ලෝකය කියලා කියන්නේ. අන්ත දෙකනේ. ඔය මම කියලා කියන්නේ ප්ලේ කිරීම, ප්ලේ නොකිරීම. ඒක ද්විත්වය. එයා ද්විත්වයෙන් නිදහස් වෙනවා. ද්විත්වයෙන් නිදහස් වෙච්ච තැනදී යාට ක්‍රෙඩිට් 0 වෙනවා. මොකක්ද මේ ගේම් එක? ඔන්න ඔබේ ප්‍රශ්නේ. අවබෝධලා 0 වෙනවා. මොකද්ද මේ ගේම් එකේ නම? ඒකයි මම අහන ඔබේ ප්‍රශ්නේ. සසර. ක්‍රෙඩිට් කියන්නේ මොකද්ද? කර්ම චේතනා. අවසානයේදී කම්ම නිරෝධාය සංවත්තති. ඒ කියන්නේ කර්මයෙන්
නිරෝධ වෙනවා. කර්මය නිරුද්ධ වෙනවා යාට. ඒ කියන්නේ චේතනා කර්ම සකස් වීමක් නැහැ. හිත තියනවා, හිත වැඩ කරනවා, ඇලෙන්නේ, ගැටෙන්නේ, රැඳෙන්නේ, පිච්චෙන්නේ නැහැ. ස්වභාවිකවම ඇදිලා යනවා. හරියට හුලං රැල්ලක් වගේ. ඔන්න උපමාව. කොහෙද හුලඟ නවතින්නේ? නෑ. එයාගේ ස්වභාවයක් තියෙනවා, එයාගේ රිද්මයක් තියෙනවා. ඒ රිද්මය අපි ගන්න විදිහක් තියෙනවා. අන්න එතනයි වරද. මේක පවතිනවා. මේ සුලඟ පවතිනවා. මෙහෙත් සුලඟ පවතිනවා. අන්න එතෙන්ට තමයි අපේ මනස ආධ්‍යාත්මය අනුගත වෙන්න ඕනේ. නේ? ස්වභාවිකත්වයට අනුගත වෙන්න ඕනේ. මේ මෙච්චර වෙලාවට දේශනා කරේ මොකක්ද? ධාමද? ධාම නෙවෙයි. ස්වභාවිකත්වයේ තරම් අපූර්ව දෙයක් මේ විශ්වේ නැහැ. විශ්වයේ ස්වභාවයත් ගන්න පුළුවන්. මේ ස්වභාවිකත්වයේ කියන්නේ නේචර් කියන එක. නේචර්. රහතන් වහන්සේ කියලා කියන්නේ හරියට ගහක් වැලක් වගේ කෙනෙක්. අකම්පිතයි. හරි අකම්පිතයි. ආර්ය ශ්‍රාවකයා කියලා කියන්නේ ඒ බවට පරිවර්තනය වෙමින් තියෙන කෙනෙක්. අකම්පිත ස්වභාවයට. තව ටික ටික කම්පණය වෙන දේවල් තියෙනවා. දෘෂ්ටි ප්‍රහාණය වෙන්න, ක්ලේශ ප්‍රහාණය වෙන්න ඒවා සංසිඳී යනවා. මොනවද ගැටලු තියෙන්නේ? කමඨහණෙන් ලද ප්‍රයෝජනයක් කියන්න බලන්න. මේ කමඨහන. ලලිත් මහත්තයා මේ කමඨහනක්. ඔබ දක්ෂයි නම් මේක. දැන් හිතන්නකෝ දැන් නිකම්ම මම මේ උදාහරණයක් දෙන්නේ. දැන් හිතන්නකෝ දැන් ඔබ නිරෝගී පුද්ගලෙක්. ඔබට මේක දීලා තියෙනවා. මේක කොහොමද ඔබේ හිත දකින්න පාවිච්චි කරන්නේ? මේ හිත දකින්න පුළුවන් දෙයක් මේ දීලා තියෙන. හැබැයි ඔබ මේකෙන් හිත දකින්නේ නැහැ නේ. මේක ඇරලා දානවා. තිබාන තව එකක් ඉල්ල ගන්නවා. ඒක තමයි මේ ජීවිතේනේ. ඉතින් කොහොමද ඔබ නිවන් දකින්න කියන්නකෝ? මේ කමටහනක් නේ. කොහොමද මේක කමටහනක් බවට පත් වෙන්නේ? අනිවාර්යෙන් හරියටම රසටම යමක් බෑ. අපිට බෑ මේක හරියට විඳින්න. දැන් ඉඟුරු දාපු ප්ලේට් එකක් දුන්න කියලා හිතන්නකෝ. ඔක හරියටම රසට බොන්නේ රහතන් වහන්සේ. හරියටම නැචරල් ටේස්ට් එකට ගන්නවා. එතනින් මෙහා කිසිම කෙනෙක් කියන්නේ පුතජන ලෝකේ ඉන්න මිනිස්සුයෙකුට ටේස්ට් කරන්න දන්නේ නැහැ. එයා ටේස්ට් කරන්නේ දෘෂ්ටිය. සීනි අඩුයි, කාට වැඩි, රසය වැඩි, රසය අඩුයි. එයා කෙලින්ම ගෲප් කරනවා. ඒක ගෲප් කරනවා. හරිද? මේ දාලා තියෙන්නේ සිලොන්ට මේක හරියන්නේ නැහැ. මේකට දාන්න ඕනේ මොකද්ද? මන් දන්නේ නැහැ ඔය තේජාති වල නම් තියෙනවන්නේ. මේකට මේක දැම්මම තමයි රහ. ආන්න තේකත් එක්ක ගැටෙනවා. අනිවාර්යෙන්ම. එතකොට අපිට තේරෙනවා මේ ලෙවල් එක මෙතනයි තියෙන්නේ කියලා. ඒක දැන් අනිවාර්යෙන්ම ඒ උඩේ ඉඳලා. ඔව්. දැන් මේක එලි මොන පිරිසකුත් මෙතන ඉන්නවා, ගැටි මොන පිරිසකුත් මෙතන ඉන්නවා. ඒ ඉත පැහැදිලි. එතකොට මේකත් එක්ක ඇලෙනවා නම් මේක බලන්න එපා, හිත බලන්න. තමගේ හිත බලන්න. ඇයි මම මේකට ඇලුනේ? මේකත් එක්ක ගැටෙනවා නම් ඇයි කියලා බලන්න. මේකත් එක්ක ගැටෙන්න එපා, මේක පව්. හරිද? ඔබ හැමදෙස්සෙම පව් ගියා ගන්න ඔබට. ඔබ ඇලෙනවා නම් ඔබ පව් ගියා ගන්න ඔබට.
ඔබ ගැටෙනවා නම් ඔබ පව් කියා ගන්න ඔබට. මේකට මොකුත් දොස් කියන්න එපා. අන්න හරි. අන්න හරි. පැහැදිලි. දැන් ඔක මං තව නිකන් චුට්ටක් කියන්නම්. දැන් හිතන්නකො මෙතන මිනිසට හදපු පරිප්පු ව්‍යංජනයකුයි කිරට හදපු පරිප්පු ව්‍යංජනයකුයි තියෙනවා. ජසින්ද නෝනට කියනවා ඔබතුමියට එකක් ගන්න පුළුවන්. කැමති එකක්. මොකද තෝරගන්නේ? පරිප්පු හදලා තිනවා කිරට, මේ පරිප්පුව මිරිසට. අන්න හරි. ඔව්. විශේෂත්වයක් නැහැ. ඔව්. ඈ? ඔව්. දැන් මෙතෙන්ට එන්න කලින් ස්වභාවයේ විදියට දැන් මේක තෝරන්න හිතෙන්නේ නැද්ද? ලලිත් මහත්තයාට දෙනවා ඔප්ෂන් එකක්. ලලිත් මහත්තයාට. අපි මෙහෙමයි. අපි මෙහෙමයි. දැන් මේ වගේ දේවල් මම දෙනකොට දැන් අපි අපේ තියෙන තව ස්වභාවයක් තමයි මොකද දන්නවද? අපි අපේ තියෙන නියම ස්වභාවය අනිත් අය දැනගනී කියලා ඉවරලා බක පඬිත උත්තර දෙනවා. මේ ඔබට වර්ධින අනිත් තැන. මගේ ඇත්ත කතාව මේක මම මේ ජසින්ත නෝනට නෙමෙයි කියන්නේ. හරිද? හරිද? මගේ දැන් කියනවා මම තෝරගන්නේ නම් කිරට තියෙන එක. හැබැයි මං ඒක ප්‍රසිද්ධිය කියන්නේ නැහැ. දෙකෙන් ඕන එකක් මං ගන්න රෙඩි කියන උත්තරේ මම දෙනවා. කවුද ඒ උත්තරේ දෙන්නේ? සක්කාය දිට්ඨිය නෝ ස්මූණක් දාගෙන. ජසින්තා මෙන්න මේ උත්තරේ කියපන්. ජසින්තා අහුවෙනවා. ජසින්තා අහුවෙනවා. එහෙම නෙමෙයි. බුදු පියාණන් වහන්සේගේ ධර්මකාය වැඩම කරලා තියෙනවනේ මේ උන්වහන්සේ වෙතින් එන ප්‍රශ්නයක් මේ. එහෙනම් අපි විවෘත වෙන්න ඕනේ. විවෘතව කියන්න ඕනේ ඇත්තටම මම කැමති නම් මොකේකට හරි. මේ අපිට සක්කාය දිට්ඨිය මවල දෙන උත්තරේ නෙමෙයි අපි දෙන්න ඕනේ රියල් ආන්සර් එක. රියල් ආන්සර් එක දුන්න මිනිස්සයා විතරයි නිවන් දැක්කේ. අපි හැමතිස්සෙම ඩුප්ලිකේට් එක තමයි ගන්න. ඒ කියන්නේ අපේ මාරේ අපේ ඉස්සරහට ඇවිදලා කියනවා ජසින්තා. ඌක මෙතන කියන්න එපා. ඔබ ඕන තැනක කියන් මෙතන කියන්න එපා. ඔබ කියන් දෙකෙන් ඕන එකක් මං ගන්න ලෑස්ති. අන්න ජසින්තා ගේම ගහ ගන්නවා මෙතන. හැබැයි ජසින්තා සසරේ පේන. මං කියන්නේ එහෙම වෙන්න එපා. හරිද? කිව්වොතින් යටි හිත පින්වතුනි ඔබගේ තාම පුතඥයිනේ. යටි හිත ෆේවරේෂන් එකක් තියෙන ඔය දෙකෙන් එකටක මං අහන්නේ අන්න ඒක මොකද්ද? යටි හිත කියනෝනේ 100ට එකක් හරි වැඩි එකක් තියෙනවද? ඔය දෙකම ඔබ සමසමව විඳ දරා ගන්න කෙනෙක් නෝ ඔබ මෙතෙන්ට එන්න ඕනේ නැහැ. ඔබ මෙතෙන්ට එන්න ඕනේ නැහැ. මං කියන්නේ ඒකයි. ඔය දෙකෙන් සිලෙක්ට් කරන එකක් තියෙනවා ඔබ. හරිද? අපි නිකන් බුදු වෙලා වගේ උත්තර දෙන්නේ. අපි රහත් වෙලා වගේ තමයි අපේ උත්තරේ තියෙන්නේ. වද? ඔව් දෙකෙන් එකක් ගන්න පුළුවන්. හිතන්නකෝ දැන් අපි හිතමු දැන් මේ නිකන් ලලිත් මහත්තයාට උත්තරයක් තියෙනවද? ඔව්. ඔන්න දැන් ලලිත් මහත්තයා හිතන්නකෝ දැන් ලලිත් මහත්තයාගේ හිතට එකඟ වුණ දැන් මේ උත්තරයක් දුන්නා. මෙරිස් කියලා. මෙරිසට හදපු එකට. ඔන්න බලන්න දැන් මේ අපේ මේ හිත හොයාගන්න විදිහ මම මේ කියන්නේ. දැන් ලලිත් මහත්තයා මිරිසට හදාපු පරිප්පු හොද්ද සිලෙක්ට් කරා කියලා කියන්නේ ලලිත් මහත්තයාගේ හිත ඉල්ලලා තියෙන්නේ මොනවද? ලලිත් මහත්තයාගේ හිත ඉල්ලලා තියෙන්නේ මිරිස්. ඔන්න බලන්න ලලිත් මහත්තයා හිත පේන විදිය බලන්න දැන් ඔන්න දැන් මිරිසට හදපු හොද්ද කනවා දැන් ඔබතුමා. හොද්ද කනකොට හොද්දට ලුණු වැඩි. හොද්දට ලුණු වැඩි කියලා කියන්නේ මොකක්ද හිතේ ඇති වෙන්නේ ඇලීමක්ද ගැටීමක්ද? ගැටීමක්. එහෙමනම් ඔබතුමා ඉල්ලලා තියෙන්නේ මිරිස්ද? නෑනේ ලුණුනේ ඉල්ලලා තියෙන්නේ.
ඒ කියන්නේ මිරිස් නෙමෙයි ඉල්ලලා තින්නේ ඔබ උතුමා ඉල්ලලා තින්නේ ලුණුනේ. ඉතින් ඒකනේ ලුණු වැඩි හින්දා මේකත් එක්ක ගැටුනේ. එතකොට මිරිස් පැනවුනේ කොහෙද? ලුණු පැනවුනේ කොහෙද? පරිප්පුව පැනවුනේ කොහෙද? හිතේ. ඒ කියන්නේ අතීත සංඥාව. අතීත සංඥාවත් එක්ක ඔබතුමා කම්පෙයා කරනවා. මේ පරිප්පුව මම කාලා තියෙන පරිප්පුව මිරිසට හදලා තියෙන එක මෙන්න මේ රහයි. ඒ රහට මේක ඇති. තාම කාලා නෑනේ. ඒ නිසා තමයි ඔබ ඔය මිරිසට හදපු පරිප්පුව ඉල්ලුවේ. ඒ ටේස්ට් එක මේ ලයිව් ගන්න තමයි ඉල්ලුවේ. හැබැයි ඒක හම්බුන්නේ නෑ. ඇයි? ලුණු වැඩි. දැන් මොකද වෙලා තියෙන්නේ ඔබ? තරගි පරාදයි. තරගි පරාදයි. නේ? අපි අවබෝධයෙන් යුතුව මේක හඳුනාගත්තා නම් දැන් මිරිසකට ලුණු වැඩි වුණා හෝ ලුණු අඩු වුණා කියන කාරණාව ගැටෙන්න කාරණාවක් නෙවෙයි. මැරෙන්නේ නැහැනේ ලුණු වැඩි වුණා කියලා. තමන්ගේ ඒ වෙලාවේ බලන්න හිතේ ස්වභාවය මොකක්ද? ඔබට පුළුවන්කමක් තියෙන්න ඕනේ ඒක නොගැටි. නොඇලි හිතන්නකෝ ගානට ලුණු. පදමට ලුණු. දැන් මොකෝ ස්වභාවය? ඒත් අවුලක්. ඇයි ඒ? ඇලෙනවනේ. අන්න මීට අවුරුදු දෙකකට කලින් අපේ ලොකු අම්මගෙන් කාපු පරිප්පු හොද්දම තමයි කියලා මේක කනවා. වැඩේ විනාශයි. නේ? අපිට මේ ඉන්නේ මොනවද මේ? සසරට ඇදලා දාන මාර දෘෂ්ටික ධර්මතා. මේ මනස තමයි මේ ලලිත් මහත්තයෝ මේ එන්නේ. මේ පරිප්පුවක් එන්නේ නෑ ඔබතුමාට. පරිප්පුවේ වේසේ ගන්න ඔබේ මනස. ඇවිල්ලිවලා කියනවා ලලිත් මෙන්න මේකට මෙන්න මෙහෙම උත්තරයක් දීපන්කෝ. කවුද මේ දෙන්නේ? තමා තුල ඉන්න මාර දෘෂ්ටික බලවේගය. ඒකට තමන්ට හොයාගන්න බැරි වෙච්ච බලවේගය උනේ දැන් තමන්ට උත්තර දෙනවා. දැන් තමන්ගේ හිත මේක අවබෝධ කරගත්තා නම් පැහැදිලිනේ? ලස්සනයිනේ? ඔන්න ඉතින් මං හිතන්නේ අද අපි මන් දන්නේ ඔබට වැදගත් වුණාද කියලා. මට නම් තේරෙනවා ඔබට කිසියම් අවසාන මොහොත. අවසානම මොහොත ආවේ. අවසාන මොහොත අද මං හිතන්නේ ඊටාම වටින දවසක්. සුවිශේෂී දවසක්. නේ ජීවිතයේ සමහරක් අයගේ කන පිට හැරිච්ච දවසක්. සමහරක් අයට කන පිට පෙනිච්ච දවසක්. නේ? ඉතින් ආවදියෙන් ඉන්න ඕනේ. නැගිටලා ඉන්න ඕනේ. නැගිටලා ඉන්නවා කියලා කියන්නේ මූණේ තියෙන ඇස් ගෙඩි දෙක අරගෙන නෙවෙයි ප්‍රඥාව කියන ඇස් දෙක අරගෙන අවදියෙන් ඉන්න ඕනේ. එතකොට ඔබට මේ ධහම මුණ ගැස්සෙනවා. හරි එහෙමනම් ඉතින් අපි ධර්ම සාකච්ඡාව අවසන් කරනවා. ධර්ම සාකච්ඡාව අවසන් කරන්නට පෙර ආතුව පුණ්‍ය අනුමෝදනාවක් සිද්ධ කරනවා අපේ පින්වත් ප්‍රතාපසිංහ මැතිතුමන්, දීපානි මැතිණිය, ඒ වගේම ආර්යා ප්‍රතාපසිංහ දියණිය ඇතුළු ඒ පවුලේ පිරිස වෙනුවෙන් ඇත්තටම අද අපිට මේ ලස්සනට ආසන පනවලා පහසුකම් පනවලා මේ සද්ධර්ම සාකච්ඡාවක් ලෑස්ති කලේම පින්නතුනේ ඔබ කෙරෙහි ඇතිවෙච්ච කල්යාණ මිත්‍රත්වයේ මුල් කරගෙන. නැත්තම් එතුමාට එහෙම අවශ්‍යතාවයක් පැන නගින්නේ නැහැ. මෙච්චර දුර බැහැරකට ආරාධනා කරලා ඔබගේ කායික මානසික සුවතාවයන් වෙනුවෙන් එතුමන් කරන්නට පුළුවන් උපරිමය කරන බව ඔබ සියලු දෙනාම දන්න කාරණාවක්. ඉතින් අපි ප්‍රතාපසිංහ මහත්මයාට යම් කොටසක් මේ අවස්ථාවේදී පැවරලා තියෙනවා. අපි ඒකටත් අවස්ථාව දෙන්නට ඕනේ. එතකොට අපි නැවත වතාවක් ප්‍රතාපසිංහ මහත්මයාටත් දීපානි මහත්මියටත් ඒ ආදරණීය දියණියටත් ඒ කරන කියන සෑම සත් කටයුත්තක්ම දියණියගේ අධ්‍යාපන කටයුතු මම හිතන්නේ ලබන මාසයේ විදේශගත වෙන්නට නියමිතයි වැඩිදුර අධ්‍යාපනය සඳහා. ඒ සියලුම කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා දීර්ඝායුෂ ලැබේවා. තව තවත් අපේ මේ නිරෝධ මග වැඩ සටහන් සමග ඒකාත්මික වන්නට සෑම අයුරකින්ම
අපිට ශක්තියක් ධෛර්යයක් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරලා අපේ ධර්ම සාකච්ඡාවේ කටයුතු අවසානයටපත් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.